සරල හැමෝටම MS Word එක තියෙනවනේ. MS Word එකේ පාවිච්චි කළා. MS Word එකේ අ, මේ දේ හදන හැටි තමයි පෙන්වන්නේ. දැන් මේ මගේ plain text එකක් තියෙනවා. ඉතින් wellness tour package එකක්. සාමාන්‍ය wellness tour package එකක් සාමාන්‍යයෙන් ඔයාගේ expertise එක අපි කියමුකෝ ඔයාගේ expertise එක ඔයා ජෙම් කරනවා. කියන්නේ ඔයා මොනවා හරි මැනික් වලට සම්බන්ධයි. මැනික් විකුණනවා, මැනික් බිස්නස් කරනවා, නැත්නම් මැනික් පතල් තියෙනවා. එතකොට ඔයා ටුවරිසම් බිස්නස් එක කරනවා නම් ඔයාගේ ස්පෙෂලිටි එක ජෙම්. හරිද? එතකොට අනිවාර්යයෙන් ඔයාගේ අ, කරන ටුවර් වලින් ඔයා highlight කරන්න ඕනේ ජෙම් පැකේජ්. එතකොට ජෙම් වලට කරන්න. ඉතින් එහෙම කෙනෙක් අපේ වෙබ්සයිට් එකක් හැදුවා අපි යාට අපෙන් පැකේජස් හදනවා නම් අපි එයාගේ සයිට් එක එතකොට ඒවා එයාගේ ජෙම් කියන තීම් එකට තමයි කෙරෙන්නේ. කියන්නේ එයාගේ වෘතියනේ. හරි. එතකොට පැකේජස් උත් highlight වෙන්න ඕන ජෙම් පැකේජ් එක highlight වෙන්න ඕන. ඉතින් අපි එහෙම කරනවා. දැන් එයා පිටින් වෙබ්සයිට් එක කරගත්තා ජෙම් කියන එක උලුප්පන්න ඕන. ඉතින් එයාගේ ප්‍රොෆෙෂන් කියන්නේ එයාගේ තියෙන ස්පෙෂලිටි එකනේ. එතකොට ඒ වගේම ජුවෙලරි කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ ස්පෙෂලිටි එක අනුව ඒ තීම් එක ඩිසයින් වෙන්න ඕන සහ එයාගේ ජුවෙලරි සම්බන්ධ පැකේජ් වෙන්න ඕන. ඒ වගේම ආයුර්වේද ડોක්ටර් කෙනෙක්. එතකොට ආයුර්වේද සම්බන්ධ බෙහෙත් හදන එතකොට ඒ වගේ પરම්පරාවකින් එන ඒ වගේ අය අනිවාර්යෙන් එයා පැකේජ් එක ආයුර්වේද පැකේජ් වෙල්නස් පැකේජ් තියෙන්න ඕන. එතකොට දැන් අපේ ලක්ෂාන්ලා එතකොට අපේ කවුද දිල්හාර මිස්ලා ඒගොල්ලන්ගේ කමියුනිටි එකේ තව අපේ අනෙක් මිස් කෙනා මතක නැහැ. ඔසීන මිස් කි ඒගොල්ලා රේකී හීලින් ප්‍රැක්ටිස් කරනවා. ඒතර වෙල්නස් පැත්ත යෝගා පැත්ත ස්පෙෂලායිස් කරනවා. ඒතකොට ඕගොල්ලා වෙල්නස් පැත්ත හයිලයිට් කරගන්න. හරි. ඒතකොට දැන් අපේ ඉන්නවා ෆිල්ම් සීරීස් වල ටීවී වීඩියෝ ක්‍රියේට් කරද්දී ඒ ලංකාවට ඇවිල්ලා ඩොකියුමන්ටරි කරන වීඩියෝ කරන කට්ටියට ඒ ෆැසිලිටි ලබා දෙන්න. එතකොට ඕගොල්ලන්ගේ ඒ ලංකාවට ටූරිස්ට්ලා ගේන කට්ටිය මේ ඩොකියුමන්ටරි වීඩියෝ කරන්න ඒව ස්පෙෂලායිස් කරන්න. එතකොට ඔයාලා වීඩියෝ සම්බන්ධ කරන ඔයාලගේ ඒ පැකේජ් වල ඔයාලගේ ස්පෙෂලිටි එක ඉස්මතු කරන්න. එතකොට ડોක්ටර් කෙනෙක් ඉන්නවනම් ડોක්ටර් මෙඩිකල් ටුවරිසම් පැත්ත highlight කරන්න. හරි. එතකොට අපිට ටුවරිසම් වලට ලංකාවේ දැන් හොටෙල් තියෙන කට්ටිය ඉන්නේ. මට කියන්න බැහැ. එතකොට හොටෙල් තියෙන කට්ටිය ඉන්නවා. ඒතර අපේ දැන් මේ වීඩියෝ එක බලන අපේ ඉන්නවා කොරියාවේ, ජපානයේ, ඕස්ට්‍රේලියාවේ, නෝර්වේ, එතකොට ඉටලි මේ දන්නවා ඔයගොල්ලෝ කවුද කරා කියන්නේ කියලා. ඒතර ඔයගලන්ට ඔය ඩවුන් සවුත් ඔයගලන්ට විලා තියෙනවා. එතකොට ඔයාගේ තියෙන හොටෙල් 3 ස්ටාර් හොටෙල් වගේ ඔයා කරන්න බලාපොරොත්තු තියෙනවා. හොටෙල් කරන කට්ටිය අනිවාර්යෙන් ඔයාගේ සයිට් එකේ හරිද වෙබ්සයිට් කරන කට්ටිය වෙබ්සයිට් පිටින් කරන කට්ටිය අනිවාර්යෙන් ඔයාගේ ඔය ටුවරිසම් සයිට් එකට ඔයාගේ හොටෙල් සෙක්ෂන් එක අනිවාර්යෙන් ඇඩ් කරගන්න. ඉතින් එතකොට ඔයාගේ මේ හොටෙලිය කියන එක ටුවරිසම් සයිට් එකේ අනිවාර්යෙන් ඇඩ් වෙලා ඒක මතු කරන්න ඒ කියන්නේ ඔයාගේ ටුවරිසම් හොටෙල් තියෙන පැත්ත. ඉතින් ඒ හින්දා මේකට මේ පැකේජ් හදද්දී ඔයාලට මම මේක කොහොමද කියන්නේ ඉතින් ඔයාගේ ස්පෙෂලිටි එක ටුවරිසම් වලට යම් කිසි රිලේට් වෙනවා නම් හැමෝටම මේක රිලේට් වෙන්නේ නැහැ. අපි කියමුකෝ ටුවරිසම් වලට සම්බන්ධ නැති කෙනෙක් එයාගේ රස්සාව ටුවරිසම් රිලේට් කරන්න බෑනේ. එතකොට ටුවරිසම් වලට රිලේට් වෙන ප්‍රස්තාවක් ගන්න කෙනෙක් නම් එයාගේ ස්පෙෂලිටි එක මොකද්ද? ඒ ස්පෙෂලිටි එකේ අර ෆීචර්ඩ් පැකේජ් වලට ඔයාගේ ස්පෙෂලිටි එක එන්න දාන්න. ඉතින් මේ වෙල්නස් පැකේජ් එක ඉතින් ආයුර්වේද ડોක්ටර්ස්ලා සහ වෙල්නස් යෝගා වගේ කරන කට්ටිය රේකී හීලින්, ප්‍රාණික් හීලින් ඒ වගේ කරන කට්ටිය highlight කරගන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔය කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ෆෑන් කෙනෙක් ලංකාවේ බල්ලන්ට ආදරේ මං වගේ කෙනෙක්. ඔයාලට පුළුවන් මේ ඇනිමල් මේ වෙල්නස් සොසයිටි එකක් හදලා ඒ කියන්නේ ලංකාවේ සතුන්ගේ නිකන් රෙස්පොන්සිබල් ටුවරිසම් පැකේජ් එකක් කරන්න ඒගොල්ලත් එක්කලා එකතු වෙලා ෆොරිනර්ස්ලාත් එක්කලා එකතු වෙලා ලංකාවේ වීදි සුනකයන්ම සුබ සාධනය වෙනුවෙන් දෙයක් කරන්න ඒ වගේ පැකේජ් හදන්නත් පුළුවන්. එහෙම කරන ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ ඔයා හිතන්නේ මොකක්ද නැහැ එහෙම ඒවා කරන්න පුළුවන් කියලා. හරි. එතකොට ඔයාගේ ස්පෙෂලිටි මොකද්ද? ඒක රිලේට් කරමු.
තාම ඔයාගේ ස්පෙෂලිටිය ඔයාට තේරෙනවා ටූරිසම් කියලා. හැබැයි ටූරිසම් වල රිලේට් කියලා. හැබැයි ඔයාට තාම අයිඩියා එකක් නැහැ කොහොමද ඒක පැකේජ් එකක් වගේ කරලා කරගන්නේ. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා මට පොඩි කෝල් එකක් දෙන්න. යම් කිසි අයිඩියා එකක් දෙන්න. එතනින් කොහොමද ඕක රිලේට් කරන්නේ කියලා. හරි? හරි. දැන් එතකොට දැන් කාට හරි තව ප්ලාන්ටේෂන් තියෙනවා. තව කාට හරි වතු තියෙන මොකක් හරි ඔයාගේ ප්ලාන්ට් කෙනෙක් ඔයා. එතකොට අනිවාර්යෙන් ඔයාගේ පැකේජ් සෙට් එකේ ඇග්‍රෝ ටුවරිසම් හරිද? ඒ කියන්නේ ඇග්‍රෝ ටුවරිසම් ඒ කියන්නේ අපි ටුවරිස්ලා අරගෙන ගිහිල්ලා ප්ලාන්ටේෂන් එක වගේ වගාව බලලා එතන දවසක් ඉන්න පුළුවන් විදියට බලලා එතකොට ඒ පැල දිහා පැල වලට පොර දාන්නේ කොහොමද? ඒ පැල වලින් අස්වැන්න නෙලන්නේ කොහොමද? එතකොට ඒවා ඒ පිරිසිදු කෑම් කන්න බොන්න දීලා අර ඒවා තනිකර දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ස්පෙෂලිටි එක මේකට ඇඩ් කරගන්න ඕනේ. හරි. ඉතින් ඔයා හිතන් නැති පැති ওই දේවල් තියෙනවා. හරි. එතකොට ටුවරිසම් කියන්නේ මේ ජෙම් වක්කත් ආයුර්වේද වක්කත් මේ ජුවෙලරි වක්කත් නෙමෙයි. ඊට එහා ඔයාලා හිතන් නැති විදියට මේ පැකේජ් ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. හරි. ඉතින් මම මේ වර්ඩ් පැකේජ් එකේ මම මේ දේත් ඔයාලට කියන්න කියලා හේතු මේ කියන්න කියලා මට ඕන වුණා. හරි. දැන් මුලින්ම මම මේ මගේ plain text එකක් තියෙනවා. මොකද්ද plain text කියන්නේ? කිසිම ලස්සනක් නැහැ, ඩිසයින් එකක් නැහැ, කිසිදු format එකක් නැහැ. කිසිදු ලස්සනක් නැහැ මේකේ. ඒ හින්දා දැන් මේවා යම් කිසි formatting එකක් එක්කලා අපි ලස්සන word document එකට දාලා අපි මේක කරන්න බලමු. හරි. දැන් එහෙනම් පටන් ගමු. ඉතින් මම හිතනවා හැමෝටම Microsoft Word freely available ඇති. Microsoft Word එක නැත්තම් ඔයාලට open office වගේ Linux නම් ඔයා පාවිච්චි කරන Linux platform නම් පාවිච්චි කරන්නේ. Linux operating system එක Ubuntu operating system එක නම් ඔයාලට open office වගේ software එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කවුරුත් පාවිච්චි කරන්නේ Android phone එක. මම එයාට අනුකම්පා කරනවා. Please Android phone පාවිච්චි කරන අය මේ දේවල් phone එකෙන් කරන්න නම් ලෑස්ති වෙන්න එපා. හරි? phone එකෙන් කරන්න එපා. දැන්ටමත් පේනවාද මේ ස්ක්‍රීන් එකේ මේ ඉරි අඳිනවා කට්ටිය? මේ ඉරි අඳින්නේ මේ ෆෝන් එකකින් මේ මීට් එක ලොග් වෙලා ඉන්න කට්ටිය. හරිද? ඒගොල්ලෝ තමයි මේ ඉරි අඳින්නේ නේද? ඒ ඉරි අඳින්නේ මේ ෆෝන් එකෙන් බලන කට්ටිය. දැන් එහෙනම් ඔයාගේ මේ Word document එක ඕපන් කරන්න. Word document එක ඕපන් කරලා මේක අපි සේව් කරගමු. ඉස්සරහම සේව් කරගන්න. ස්පීඩ් වැඩි නම් ආපහු පෙන්වන්න කියන්න මම කරන්න. ඩෙස්ක්ටොප් එකේ හරි. දැන් මම ડોකියුමන්ට් එක ගත්තා. ડોකියුමන්ට් එක අරගෙන මම මුලින්ම කරන්නේ මේ ડોකියුමන්ට් එක ඉස්සෙල්ලාම අපි A4 විදිහට පොඩ්ඩක් සයිස් කරගමු. මේකේ අපි ලේඅවුට් එකට ගියා. ලේඅවුට් කියන ටැබ් එකට ගියා. ලේඅවුට් කියන ටැබ් එකේ සයිස් එකට ගියා. සයිස් එකෙන් මම A4 කියන එක දාගත්තා. හරි. ඒක දාලා මම ආයි සේව් කළා. Control S ගහන්න සේව් වෙන්න. ඉතින් මෙතනින් එහාට මට පුළුවන් අපි මුලින්ම යම් කිසි ඔයාට ඔයාගේ හදන Word document එක ඔයාගේ යාළුවා හදන document එකයි 100% වෙනස් වෙන්න ඕනේ. ඉතින් 100% වෙනස් කරන්න ඔයාට මේ appearance එක ඔයාට මේ theme එක ලස්සනට කරන්න පුළුවන්. හරි? කොහොමද කරන්නේ? මේ design කියලා තියෙන tab එක. මේ design කියලා තියෙන tab එක. ඒ design කියන tab එකේ themes කියලා තියෙනවා. ඔයා දන්නවා theme එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ different theme මේ බලන්න මේ document එක මේක අලු පාට, කොළ පාට, අලු පාට ඒ වගේ පාට මේක themes තියෙනවා. මේකේ fonts වෙනස්. හරි font එකත් වෙනස්. නිකමට මම මේකේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙන්න මේ කියන theme එක. එතකොට මේ කියන theme එකෙන් පොඩ්ඩක් බැලුවොත් එහෙම මෙතන මේ tab එක style set එක. ඒ කියන්නේ ඔයාගේ Word document එක අර මම ගොඩක් හදන ඒවා. ඔයා දැකලා ඉතින් title එක මෙහෙම හැඩයක නිකන් රතු පාටින් නිකන් shade එකක් විදිහට තියෙනවා. ඒ ඇවිල්ලා ඔයා තෝරගත්ත theme එකේ ඔයාට පුළුවන් title එක, subtitle එක, ඒ දේවල් ටික ඔයාට යම් යම් විදිහට වෙනස් කරගන්න.
ඉතින් අපි මැනුවලි කරන්න ඕනේ නැහැ. ඒ දේවල් සිලෙක්ට් කරලා ඒ ස්ටයිල් එක ඇප්ලයි කරන්න තියෙනවා. ඉතින් මේ බලන්න මේ තියෙන වාට තීම් එකක් සිලෙක්ට් කළාම ඒ තීම් එකේ ටයිටල් එක, heading 1 එක, paragraph list වෙන විදිය. දැන් මේක ටයිටල් එක අලු පාට. මේක ටයිටල් එක යම්කිසි රෝස පාටක් වගේ මට පේන්නේ. මේකේ අලු පාටයි මේ ඩිෆරන්ට් සෙට් එකක්. දැන් මේක ටයිටල් එක යටින් ඉරක් වදිනවා සහ heading 1 කියන එක ලොකුවට වදිනවා. දැන් මේවා වෙනස්. හරි. ඉතින් මම ඔයාලට ගොඩක්ම එවලා තියෙන ස්ටයිල් එක මෙන්න මේක හින්දා මම මේකෙන්ම දාලා එවන්න. මේකෙන්ම දාලාද කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ඩිෆරන්ට් සෙට් එක මෙහෙම දාන්න. ඉතින් මම මෙතන කරන්නේ මේ shaded කියන එක තමයි මම තෝරගත්තේ. ඉතින් shaded කියන එකේ ටිකක් female friendly පාටක් තමයි pink color. ඉතින් ඔයා gen නම් ඔයාලගේ gen pen විදිහට color එක select කරගන්න. එතකොට මේ color එකට අමතරව ඔයා මේ color set එකට කැමති නැත්තම් ළමයි color එක set එක කියලා කියන්නේ දැන් අපේ document එකේ heading එක title ඒ different color එන්නේ මේ combination. දැන් අපිට ඕන ඕන පාට දාන්න යන්න එපා. එයා combination එකක් මෙහෙම දීලා තියෙනවා මේ. ඉතින් default එන combination එක pink color. ඒ කියන්නේ මේකේ title එක subtitle එක ඒ පාට එන්නේ combination. ඉතින් ඒ හින්දා ඔයා combination එක change කරන්න යන්න එපා. දැනට අපි මේ එන විදිහටම මේ colors ටික තියෙන්නේ. ඒ වගේ font set එකක් ඔයාට මේ ඒකාකාරී වෙන font set එකක් මෙතනින් select කරන්න පුළුවන්. ඉතින් මම මේ එන font set එක තියෙනවා. ඔයාට මෙතනින් font set එක වෙනස් කරන්න පුළුවන්. හරි. එතකොට font set එක වෙනස් කළාම මුළු document එක පුරාවටම ඒ style එක. ඒ කියන්නේ මේ තෝරාගත්ත theme එකේ මේ තෝරාගත්ත formatting විදිහේ මේ තෝරාගත්ත colors වල මේ තෝරාගත්ත font වල. හරි. ඒතර මින් ඉදිරියට ඔයාට color change ඒ problem කිසි දෙයක් ඔයාට එන්නේ. හරි. ඉතින් මට ලොකු දෙයක් අද පෙන්වන්න නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් ඔයාට මේ දේ පෙන්නනවා. පෙන්නද්දි අපි දැන් බලමු කොහොමද මේක සිද්ධ කරගන්නේ කියලා. දැන් මූලික දේ කළා මම ආයෙ ඔන්න සේව් කරනවා. සේව් කරන් control S එක ඔබනවා. ඊට පස්සේ දැන් අපි theme එක select කළා. මෙතන style එක select කළා. colors font default ආපු ඒවා select කළා. දැන් ළමයි අපි මේ Word document එකේ අපි මෙතන control all ගහලා control all එක ගහලා control C control all ගැහුවම select වෙනවා. control C ගැහුවාම මේ select කරපු ඒවා copy වෙනවා. නැත්තම් right click කරලා copy කරන්න පුළුවන්. ඉතින් මේ copy කරපු දේ මම මෙතන paste කරනවා. ඉතින් paste කරද්දී යට ඔයාට option කීපයක් තියෙනවා. paste කරද්දී කෙලින්ම ඔයාට මෙතන white මේක default text නේ. අපි මේ notepad එකෙන් copy කළේ. ඉතින් wordpad මේ notepad එකේ copy කරන ඒවා default text විදියට තියෙන හින්දා එයා මේ විදිහට තමයි මේක එන්නේ. ඉතින් මේ document එකේ අපි සාමාන්‍යයෙන් මෙතන සාමාන්‍යයෙන් මේක තමයි අපේ package එකේ title එක. ඉතින් මම මේක select කළා. select කරලා ඉවර වෙලා මම කරන වැඩේ home එකට යනවා. home එකේ මට පුළුවන් මේක heading 1 කරන්න. කෙලින්ම මේක select කළා. මේක heading එකක් නම් මේ heading 1 ගැහුවා. heading 2 නම් heading 2 කළා. heading ඒ වගේ තියෙනවා මේකේ heading 3 වෙනකම්. heading 3 එකේ මෙහෙම උඩට underline එකක් ඇවිල්ලා තියෙනවා. underline upper line එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කැමති මේක title එකනේ. එහෙනම් ළමයි මම කැමති මේ title කියන එක ක්ලික් කරන්න. එහෙනම් මෙයා ලස්සනට දැන් මම මේ manually ලොකු කළේ මේ auto එන style එක. ඉතින් මම මේක wellness retreat in Serin Sri Lanka 7 days 6 nights කියලා මම මෙහෙම දාලා තියෙනවා. හරි. ඉතින් මේක ඊට පස්සේ මෙන්න මේ tour code and tour name කියන section දෙක අපිට පුළුවන් මෙන්න මේ වගේ අපිට ඕන නම් මේ different format වලට දාන්න. මේ emphasis strong මෙන්න මේ කියන format වලට දාන්න. හරි. ඉතින් මම කැමති සාමාන්‍යයෙන් මේක emphasis කියන එකට දාලා ඊට පස්සේ tour description කියන එක අවශ්‍ය නැහැ. tour description එක මම අයින් කරනවා. අයින් කළා මම මේ set එකම තනි description එකට ගන්නවා.
ඉතින් ඔයාලා දන්නවා මම ඔයාට ඔයා මට එවපු සහ මම රිවිව් කරලා එපු ඒවා මම සාමාන්‍යයෙන් කරලා තියෙන්නේ මෙන්න මේ විදිය තමයි මම එවලා තියෙන්නේ. ඉතින් මම මේ විදිය තමයි අද ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් මේ මේක ඇවිල්ලා පැකේජ් එකේ ටයිටල් එක. ඉතින් මේක ඇවිල්ලා වගේ වෙබ්සයිට් එකේ දාන කෝඩ් එක වෙන්න පුළුවන්. නැත්නම් ඔයා පැකේජ් වලටත් ඊයේ මතකනේ 2ID කියලා අපි නම්බර් එකක් ගත්තා. ඊට අමතරව මතකද ඔයාට අපේ හොටෙල් රිසර්වේෂන් ටිකට් එකේ නම්බරයක් ගත්තා. ඒ වගේ වාගේ හදන පැකේජ් උත් යම්කිසි කෝඩ් එකකින් නම්බර් කරගන්න. හරිද? දැන් ඔයාගේ කම්පැනි නම නම් අපි ගත්තොත් එහෙනම් සිලෝන් එලිගන්ස් ට්‍රැවල් කියලා. එහෙනම් CET CET 0.01 කියන්නේ ඔයාගේ පළවෙනි පැකේජ් එක. ඒ වගේ පැකේජ් ටික මේ වගේ නම්බර් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන කාගේවත් ඒවා ගත්තේ නැහැ. මෙතන SMT කියලා ගත්තා 0.01 කියලා. දැන් මේ පැකේජ් එකක් ගත්තාම පැකේජ් එකේ ටයිටල් එක පැකේජ් එකේ කෝඩ් එක හරි. ඊට අමතර ළමයි මේ පැකේජ් එක ඇවිල්ලා අපි දවස් 7ක කන්ටුව එක. දවස් 7යි ට්‍රැවල් 6යි. එහෙනම් මේ ටුවර් ඩිස්ක්‍රිප්ෂන් එක මම මෙහෙම සිලෙක්ට් කළා. මේක ඇති කෝඩ් කියලා ඔප්ෂන් එකක්. මේ කෝඩ් කියලා. කෝඩ් කියන්නේ ළමයි ඒ කියන්නේ අපිට මේ මර වරහන් ඇතුලේ අපි දාන්නේ කෝඩ් කරලා. ඉතින් මෙහි විදියට අපිට හදන්න පුළුවන්. ඉතින් මේ කෝඩ් කරපු එක ඔයාලට පේනවා නිකන් වම් පැත්තෙන් පටන් ගත්තට නිකන් දකුණු පැත්තේ නෑ. ඉතින් ඔයාලට මේකේ තියෙනවා මේ මොකද මේක align කරලා තියෙන left එකට. ඔයාලට ඕන නම් align කරලා තියෙන්නේ center කරන්න පුළුවන්. ඉතින් මම කැමති මේක align කරන එක justify කරන්න. එතකොට ළමයි මේ සිලෙක්ට් කරපු ડોකියුමන්ට් එක වම් පැත්ත දකුණු පැත්ත එක ලයින් එකට තමයි ඇවිල්ලා පේනවනේ. ඊට පස්සේ දැන් මම මේ ඩිෆෝල්ට් කෝඩ් වලට ආපු ඩිසයින් එක වෙනස් කළානේ. එහෙනම් මෙතන ඉඳන් මේ විදිහට මගේ කෝඩ් කියන ස්ටයිල් එක වෙන්න ඕන නම් දැන් අපි කලින් කෝඩ් කියන බටන් එක ක්ලික් කළානේ මේ ස්ටයිල් එක දැම්මේ. දැන් මම ඒ ස්ටයිල් එක වෙනස් කළා මේ ටෙක්ස්ට් එක වම් පැත්තේ දකුණු පැත්තේ එකම දුරකින් එන විදිහට. ඒ ස්ටයිල් එක වෙනස් කරපු හින්දා මට මෙතනින් එහාට මගේ මේ කෝඩ් කියන බටන් එක ගහපු ගමන් මගේ පැරග්‍රාෆ් එකක් මේ විදිහට දකින්න ඕන නම් මම එහෙනම් මේ කෝඩ් කියන ස්ටයිල් එක උඩ රයිට් ක්ලික් කරලා update code to match selection කියලා ගහනවා. එහෙනම් මේ සිලෙක්ෂන් එකේ මම කරලා තියෙන ස්ටයිල් එකක් මෙතනින් එහාට කෝඩ් කියන සෙක්ෂන් මේ කෝඩ් කියන ස්ටයිල් එකට අප්ඩේට් වෙනවා. හරි. එහෙමනම් අපි මේකත් ඕන නම් අපිට සෙන්ටර් කරගන්න පුළුවන්. හරි සෙන්ටර් කරගන්න පුළුවන්. දැන් එතකොට මෙතන අපි පොඩ්ඩක් ටුව කෝඩ් එක ලයින් එකක් ස්පේස් තියෙනවා මේ විදිහට ආවා. දැන් මෙතන අපේ මේක ෆස්ට් පේජ් එකනේ අපේ. ෆස්ට් පේජ් එකකින්දා අපි මේක සෙපරේට් පේජ් එකට අපි මේක යවන්න. සෙපරේට් පේජ් එකට යවන්න ඕන. ඉතින් සෙපරේට් පේජ් එකට යවන්න අපිට ඔප්ෂන් කීපයක් තියෙනවා. මෙතනින් යටට මේ පේජ් එක කැඩෙන්න ඕනේ කියලා අපි හිතනවා නම් එහෙනම් මෙතන ක්ලික් කරලා අපිට ඉන්සර්ට් කියලා ගිහිල්ලා පේජ් බ්‍රේක් එකක් දාන්න පුළුවන්. පේජ් බ්‍රේක් එක. ඒ කියන්නේ පේජ් බ්‍රේක් එක දාපු ගමන් මේ ෆස්ට් පේජ් එකයි එතනින් එහාට ස්පේස් එකක් එනවා. ඉතින් එතනින් එහාට මම itinerary කියන එක දානවා මේ විදිහට. ඉතින් itinerary එක මට පුළුවන් මේ itinerary එක ආයි ක්ලික් කරලා ඒක සාමාන්‍යයෙන් heading 1 එකක් හැටියට දාන්න පුළුවන්. heading 1 එකක් හැටියට දානවා. දාලා මෙන්න මේකේ මම මේ distance එක මේ විදිහට ගත්තා. මම මේ තරු ටික පොඩ්ඩක් අයින් කරලා දාන්න. කැතයි. කාට හරි ડોකියුමන්ට් එකේ කරනවා නම් ඒ කියන්නේ ડોකියුමන්ට් එකේ මේ තරු ටික මම මේක දානවා නම් මොකද මම අර ඉමෝජිස් දාලා තිබේ ඉමෝජිස් ටික මේකට කොපි වුනේ නැහැ. මේ අදාළ තරුව සිලෙක්ට් කරලා control එකයි F එකයි එබුවොත් එහෙම අපි තරුව සර්ච් කරනවා. ඊට පස්සේ ඒක මේ replace වලට ගිහිල්ලා අපි replace එකේදී empty මුකුත් ගහන්න නැතුව තියෙනවා. කළා replace all කියපු ගමන් අපිට මේ ડોකියුමන්ට් එකේ තියෙන තරු සියල්ල මැකිලා යනවා. හරි.
දැන් අපිට පුළුවන් මෙන්න මේ සෙක්ෂන් එක ආයි සිලෙක්ට් කරලා මම කැමති මේක මේ heading 2 විදිහට අප්ඩේට් කරන්න. heading 2. එහෙනම් itinerary කියන එක ගත්තා. itinerary කියන එකේ heading 2 කියන එකට මම මේක ගත්තා. ඉතින් මම මේක ස්පේස් තිබ්බා. දැන් ළමයි මේ මෙතනින් එහාට day wise මම පැකේජ් එකේ itinerary එක මෙහෙම දාන්න හදන්නේ. day wise මම මෙහෙම itinerary දාන්න යන්නේ. ඊට පස්සේ මම කරන්නේ දැන් මම මගේ ස්ටයිල් එක. මම day 1 කියලා දාලා arrival in නිගම්. කෙලින්ම එයාපෝට් එකෙන් අරගෙන ඒ කියන්නේ නිගම් වලට තමයි යන්නේ. coastal welcome and ayurveda introduction කියලා මම මෙතන මෙහෙම දාලා තියෙනවා. ඉතින් මෙතන මේ විදිහට දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාට මෙන්න මේ විදිහට මේ intense emphasis කියලා ඒ ස්ටයිල් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඕනනම් different ඔයාට strong කියන එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙතන අර මෙහෙම දැම්මොත් එහෙම block capital එකෙන් දාන්න පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහක් ඔයා කැමති විදිහට ඔයාට මේ විදිහට ස්ටයිල් ඕන නම් එහෙම දාගන්න පුළුවන්. ඉතින් වෙලා තියෙනවා නම් මේ day 1 කියන එක ටයිටල් එකක් හින්දා අපිට ටිකක් intense emphasis කියන එකට මේ distance කියන එක emphasis කියන විදිහට දාන්න පුළුවන්. එහෙම දාන්නත් පුළුවන්. හරි. ඉතින් ඔයා කැමති ස්ටයිල් එක බලලා ඒ කැමති ස්ටයිල් එක මොකක්ද? ඒ ස්ටයිල් එකට මේක දාන්න කියලා තමයි මම කියන්නේ. හරි. දැන් මෙතන අපි දානවා day 1 arrival නිගම්මු දාලා day 1 එකේ අපි කොහෙද ඉන්නේ කියන එක මෙතනින් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි පොඩි නමකුත් දාලා දෙනවා coastal welcome and ayurveda introduction. කෙලින්ම අපි coastal welcome කියලා කියන්නේ මුහුදට සාදරයෙන් පිළිගන්නවා. සහ ආයුර්වේද introduction. ඊට පස්සේ මේ පළවෙනි දවසේ ඔයා කරන දේවල් ටික පොඩ්ඩක් අපි description එකක් වගේ දානවා. පැකේජ් එකේ නිකන් දාන්න නැතුව පැකේජ් එකේ මේ day wise අපි කරන description එකක් ලියලා. ඊට පස්සේ මම මෙතන දාලා තියෙනවා plan activity කියලා. plan activity එකේ සාමාන්‍යයෙන් අපිට මේක දාන්න පුළුවන්. මෙතනින් ඕන එකක් සාමාන්‍යයෙන් intense sport එහෙම නැත්නම් මෙතනින් දාන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් emphasis කියන එකට දාන්න පුළුවන්. sorry. normal කරලා මම මෙතන නිකන් basic emphasis කියන එක දාන්න පුළුවන්. plan activity. හරි. plan activity ඊට පස්සේ මෙතන අපි නවතින තැන accommodation ආයුර්වේද resort කියන එක ඒකක් දාලා තියෙනවා. මෙන්න මේ වැවිලා plan activity කියන ඒවා අපිට ලස්සනයි. මෙන්න මේව point form එකෙන් දාන්න. නැත්තම් number format එකේ දාන්න. ඉතින් මෙතන අපි plan activity කියලා කරන්නේ first day airport එකේ ඉඳන් welcome කරනවා. ඊට පස්සේ hotel එකට ඇවිල්ලා ආයුර්වේදික් welcome massage එකක් කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් හවස beach එකේ walk in එකක් තියෙනවා. කියන්නේ beach එකේ පොඩ්ඩක් ඉන්නවා. ඊට පස්සේ ආයුර්වේද consultation and dosha assessment. ඉතින් මේවට කවුරු හරි මේ මේවා ගැන ඕන මේ අපේ ආයුර්වේද ડોක්ටර් ගෙන් තමයි මේවා අහන්න ඕනේ. හරිද? ඉතින් සාමාන්‍ය ආයුර්වේද පැකේජ් වල සාමාන්‍යයෙන් ඔයා ආයුර්වේද වෙල්නස් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ආයුර්වේද දැන් අපි සිද්ධාලේපයකට යනවා. ඒක තමයි මගේ ෆේවරිට්ම ප්ලේස් එක. මම නම් හරි ආසයි. දැන් අපි ස්පා සිලෝන් කිව්වහම ස්පා සිලෝන් ආයුර්වේද නෙමෙයි. ඒක 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 මට කිව්වේ සිද්ධාලේප කට්ටියට. සිද්ධාලේප කට්ටිය ඉතින් කැමති නෑ බිස්නස් කරන්න. තව හොඳ තැනක් තියෙනවා බත්තර මුල්ලේ වයිල්ඩ් ලයිෆ් එක ගාව තියෙන මට ඒක නම් මතක නෑ ටිකක්. එතන අපේ ගොඩක් හොඳ මුස්ලිම් ප්‍රවුඩ් එකක් එහෙම එනවා. හොඳ ප්‍රවුඩ් එකක් එනවා. එතන නම් මතක නෑ බත්තර මුල්ලේ. එතනත් හොඳයි. හොඳ මේ තෙරපිස්ලා ඉන්නේ. ක්වොලිටියට කරනවා. හැබැයි සිද්ධාලේපෙක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ගල් කිස්සෙත් ලොකුවට තියෙනවා. ඒකට ඉතින් මම all time favorite මේ මම මේ ආයුර්වේද කියන්නේ අද මේ word document එක තමයි ඒකත් එක්කම ආයුර්වේද පැකේජ් එක ගැන කියලා දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා හෝටල් ප්ලේස් එකේ ෂෝක් තැන කොළඹ 7 වල හරිම පාරේ ගියාම ඇතුළට වම් පැත්තට හැරුණාම හිතා ගන්නවත් බෑ මේ ජනාකින් තැනක මේ වගේ තැනක් තියෙනවද. හරි පරණ අර ડોක්ටර් ගේබ්‍රියල් කියලා ෆේමස් ડોක්ටර් කෙනෙක් ඔයාලගේ ආචිලස් කියලා දන්නේ නැති කොළඹ හිටියේ.
ඒ ડોક્ટર ගේබ්‍රියල්ගේ ගේ තමයි ඒගොල්ලෝ සිද්ධාලේත් එක සල්ලි වලට රන්. ඒකේ මාර තාම මේ විදිහටම කියලා පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙන්නේ. එතන දැක්කහම ඉස්සලම සැනසෙන්න. ඒ තරම් ලොකු මේ මොඩිෆයි නෑ. ලස්සනට හිත කියන්නේ අර කොළඹ ජනාකීර්ණ තැනක කොළඹ සෙවන් වල ලස්සනට හැරලා ගියාම නිකන් හෙවණකුත් එක්කලා පරණ විදිහේ ගල් අල්ලලා ලස්සනට තියෙනවා. තැනත් මාර ක්වලිටි. එයා කන්ඩිෂන් කරලා. ඉතින් එතන ගියාම ඉස්සෙල්ලම ඔයාට ආයුර්වේද ડોක්ටර් කෙනෙක් ගාවට ආව දාලා ඔයාගේ ප්‍රෙෂර් එක බලලා ආයුර්වේද ડોක්ටර් හැබැයි ප්‍රෙෂර් එක බලන්නේ ප්‍රෙෂර් නියුට්‍රි. එතන පොඩි අවුලක් තියෙනවා ඒකේ. ප්‍රෙෂර් එක බලලා ඊට අමතරව නාඩි අල්ල බලලා ඉතින් වාට තියෙන ලෙඩ මොනවද කියලා අහලා. ඒ කියන්නේ ආයුර්වේද පැකේජ් එකේ මේ ආයුර්වේද ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියක් හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි. එහෙම නැත්නම් පාරම්පරික වෛද්‍යවරුන්ට තියෙනවා ඒගොල්ලන්ගේ වෛද්‍ය සභාව. ඒවැ ලියාපදිංචි වෛද්‍යවරයෙක් එන්න. ඒකට මේ වෛද්‍යවරයා කියනවා මොකක්ද? ඔයා මේ එන්න හිතු දැන් සිද්ධාලෙපෙත් අහනවා. ඇයි ඔයා මේකේ මේ තෙරපි එකට එන්නේ? ඉතින් ඒක අහනවා කකුලේ කැක්කුමක්. ඉතින් මම හැමදාම බොරු කියලා කකුලේ මේ ස්පෝර්ට් ඉන්ජරි කියලා තමයි මම යන්නේ. ඒ කියන්නේ බීල්වට මම කිව්වේ. ඒ කියන්නේ ඇත්තට හැමදාම රිලැක්සින් කියලා යන්න බැහැනේ. ෆුට් මසාජ් කරනවා නම් ඉතින් ඒක හැමදාම රිලැක්සින් කොහොමද හරි නැති ඉඳ ස්පෝර්ට් ඉන්ජරි කියන ඇත්තට ස්පෝර්ට් ඉන්ජරි මට තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අර ඒක කළාම මාර ලොකු වෙනසක් තියෙනවා. ආයුර්වේද එකේ ඉතින් ඒ ඔක්කොම ડોක්ටර් අහනවා. මොකක්ද ඇයි ඔයා මේකට හේතුව? ඔයාට රිලැක්ස් එකද පර්පස් එක නැත්නම් පේන් එකක් එනවාද? ඒ ඔක්කොම අහලා ඉතින් මේ ડોක්ටර් ඩිසයිඩ් කරනවා. ඊට පස්සේ ડોක්ටර් බාර දෙනවා තෙරපිස්ට්. හරිද? එහෙම තමයි ඔය ආයුර්වේද වැඩ වෙන්නේ. ඉතින් එහාට මට ආයුර්වේද ගැන කියලා දෙන්න දෙයක් මම දන්නේ නැහැ. කාට හරි ප්‍රශ්න තියෙනවා අපේ ડોක්ටර් ඒක මේව කරයි. ඉතින් එහෙම තමයි හරි ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පැකේජ් එකේ ඉස්සලා කන්සල්ටේෂන් ડોක්ටර්ගේ කන්සල්ටේෂන් එකේ පස්සේ තමයි මේ දේවල් ටික සිද්ධ වෙන්නේ. ඉතින් ආයුර්වේද පැකේජ් එකේ සාමාන්‍යයෙන් ඉස්සලම මේ ආයුර්වේද වෙල්කම් මසාජ් එක දෙන්නේ ඒ ડોක්ටර්ගේ ඇසෙස්මන්ට් එකෙන්. ඊට පස්සේ ආයි කන්සල්ටේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ වෙල්කම් මසාජ් එකට සාමාන්‍යයෙන් විතවුට් කන්සල්ටේෂන් එකත් අපිට කියන්නේ මහන්සි වෙලා යන ටූරිස්ට් කෙනෙක්ට අපිට හෙඩ් මසාජ් එක. කෙලින්ම මනස සූපත් වෙනවා. එතකොට හෙඩ් මසාජ් එකක් ෆුට් මසාජ් එකක් වගේ කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි හවස මේ ආයුර්වේද කන්සල්ටේෂන් එක දීලා ඊට පස්සේ මේ අවශ්‍ය ට්‍රීට්මන්ට් එක බලන්න. ඊට පස්සේ තමයි හවස මේ herbal dinner based on dosha. ඒ කියන්නේ අදාළ ඩිනර් එක දැන් අදාළ ඩිනර් එක ලෑස්ති කරන්නේ මෙන්න මේ විදිහ. ඉතින් මේ නිගම්බු වල අපි ඊට පස්සේ ආයුර්වේද මේ රිසෝට් එකකට මෙයාව අපි දානවා. හරි. දැන් බලන්න දැන් මේ ડોකියුමන්ට් එකේ අයිටිනරි කියලා අපි සෙක්ෂන් එකක් ගත්තා. ඊට පස්සේ මෙතන අපි එම්ෆසිස් එකේ බෝල්ඩ් එක ඊට පස්සේ නෝමල් එම්ෆසිස් plan activity වට දෙනවා දැන් ෆොන්ට් එකත් එක්කලා යම් කිසි පිළිවෙලක් තියනවා කියලා. හරි. ඊට පස්සේ අපිට මෙතනම සෙකන්ඩ් ඩේ එකටත් අපිට ඒ සෙල්ලමම දාන්න පුළුවන්. සෙකන්ඩ් ඩේ එකට අපිට දාන්න පුළුවන් අපි මෙතන ගත්තේ සාමාන්‍ය ඩේ 2 එකේ මෙන්න මොකද්ද ස්ටයිල් එක ඩේ 2 එකේ අපි දැම්මේ මේ විදිහට නෙමෙයි අපි දැම්මේ emphasis කියන එකේ intense emphasis එක intense emphasis එකේ මම ඉස්සෙල්ලාම normal කියලා ස්ටයිල් එක දාගෙන මේක දැම්මා ඊට පස්සේ stay in කළා නිගම්බු දැන් අපි නිගම්බුම තමයි දෙවෙනි දවසත් ඉන්නේ යන්නේ නැහැ කොහොමද දැන් එන්නේ ආයුර්වේද වෙල්නස් නේ එතකොට වෙල්නස් එකේ අපිට ටුවරුත් යනවා දැන් ගොඩ දෙනෙක් හිතුවා කොහමද වෙල්නස් පැකේජ් එකේ නිකන් ටුවර් කළා මොන හරි මහන්සියකට මසාජ් එකක් කරගන්නවා එහෙම එකක් හිතුවේ. සාමාන්‍ය වෙල්නස් පැකේජ් එක අපි දුවන එක පොඩ්ඩක් අඩු කරනවා. ඕනනම් දුව කරන්න පුළුවන්. ඒක ඔයාලට කැමති විදිහට ඒක කරගන්න පුළුවන්. හරි. ඕකේ. ඉතින් එතන අපි සෙකන්ඩ් ඩේ එක ගැන විස්තරයක් දීලා ඊට පස්සේ අපි දානවා මෙතන plan activities ගැන. ඉතින් plan activity එක කෙලින්ම අර උදේම sunrise yoga ප්‍රාණායම කියන්නේ අර breathing exercise එකක්. ඒකෙන් තනිකර ඔයාගේ තියෙනවා නම් මොනවාද ડિප්‍රෙෂන් ගතිය. එතකොට ඒක ගොඩක් හොඳයි මේ ප්‍රාණායාම. ඉතින් herbal breakfast එක
ඩිටොක්ස් තෙරපි කියන්නේ ස්ටීම් බාත් එක අර ස්වේද ප්‍රතිකාර කියලා කියන්නේ ඒවා ඊට පස්සේ මයින්ඩ්ෆුල්නස් සෙෂන්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතනදී කියන්නේ ස්පීච් එකක් මොනවා හරි හර්බල් ගාඩන් වෝක් එකක් ඊට පස්සේ හවස කැන්ඩල් ලයිට් වෙජිටේරියන් ඩිනර් මේවා මම ඔයාලට ගොඩක් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ ඇකොමොඩේෂන් එකත් මෙතනම මෙන්ෂන් කරන්න පුළුවන් දැන් මේ වගේ වට පේනවා දැන් මෙතන අපිට දැන් මේ පේජ් එකේ අන්තිම මේ ගහද්දි මේ කැතයි මේ ඇයි පටන් ගන්නමනේ අපි ඉතින් මෙතන මේ වගේ වෙලාවට අපි ඉන්සර්ට් ගිහිල්ලා බ්‍රේක් එකක් ගහනවා පේජ් බ්‍රේක් එක ගහනවා හරි ඊට පස්සේ අපි මෙතන day 3 එක සිලෙක්ට් කළා day 3 එකේ අපි එතනත් එහෙනම් emphasis කියන එක දැම්මා දාලා ඊට පස්සේ අපි දානවා ඊට පස්සේ අපි කෙලින්ම නිගම් වෙලා කැන්ඩියන් දන්නවනේ ඉතින් ආයුර්වේදිකල් කැන්ඩියන් දෙයි කියලා බිස්නස් ටික කරගන්න තමයි අපි මෙහෙට යන්නේ හරි ට්‍රාන්ස්ෆර් කැන්ඩි කැන්ඩි කියලා කරන්නේ මොනවද ඊට පස්සේ අපි ස්පයිස් ගාඩන් කියන්නේ ස්පයිස් ගාඩන් ටික බලනවා check in orientation and wellness resort එක ඊට පස්සේ wellness resort එකට එකාම යනවා හවස දල්දා මාලිගාවට ඊට පස්සේ හවස දල්දා මාලිගාවෙන් පස්සේ භාවනා සෙෂන් එක. ඉතින් wellness කිව්වහම දැන් බලන්න උදේ අපි කියන්නේ කලින් දවසේ අපි යෝගා කිරීම කළා sunrise yoga and pranayama. එතකොට second day third day එකේ තමයි කෙලින්ම meditation කියන part එක ආවේ. ඉතින් ඕකට මේ පැකේජ් එකටම අර රේකී හීලින් කරන කට්ටිය ප්‍රාණික් කරන කට්ටිය ඒ අදාළ ඔයාගේ ස්පෙෂලිටි එක මේකට ඉන්ක්ලූඩ් කරගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. හරි. ඊට පස්සේ day 4 එක day 4 එකේ මේ ටික කරගන්න පුළුවන්. හොඳයි. sorry. හරි. දැන් අපේ අයිටනරි පාර්ට් එක මෙතනින් අපි ඉවර වුණා. අයිටනරි එක සාමාන්‍යයෙන් මෙතන day 4 වල කැන්ඩි වල සෙෂන් එක ඊට පස්සේ කැන්ඩි නුවරලි ගෙනියනවා. නුවරලියෙන් කෙලින්ම අපිට පුළුවන් එතනත් ඇවිල්ලා සාමාන්‍යයෙන් මෙඩිටේටිව් ටී ටේස්ටිං. ඒ කියන්නේ ටී එකක් ඒකේ තියෙනවා මේ ටී ට්‍රේල් එක ගියාම සාමාන්‍යයෙන් අර තේකේ සුවඳ බලලා ඒ තේකේ සුවඳත් එක්කලා යම්කිසි මෙන්ටලි එයාට කියනවා මේ තේක සුවඳයි. මේ සුවඳයි. එතකොට එක තේක දැකලා අපි ලස්සනයි පාට බලනවා. ඊට පස්සේ සුවඳ බලනවා. එතකොට තේක බොද්දි රසයි. එතකොට අපිට ඉන්ද්‍රයන් 3-4ක් පින වෙනවා. එතකොට ඇසලින් බලනවා, නහයෙන් බලනවා, කටෙන්, දිවෙන් ඒ ටේස්ට් එක එනවා. එතකොට ඒකත් අර මොකක්ද ඒකට කියන්නේ විදර්ශනා භාවනාව වඩවන්න පුළුවන්.
ඒකත් මේ වෙල්නස් ටුවර් එකේ එතන එක සිද්ධ වෙනවා. ඉතින් එතන යෝගා සෙෂන් එකක් එතන සිද්ධ වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් නුවර්ලිය තව දවසක් ඉන්නවා. ඔයාලට පේනවද දැන් සාමාන්‍යයෙන් මේ වෙල්නස් පැකේජ් එකක් ගියාම ගෙස්ලව තැනකට එක්කන් ගිහිල්ලා එතන පොඩ්ඩක් රිලැක්ස් වීමක් සිද්ධ කරනවා. එතනින් එහා ගොඩක් මූව් කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එතන තමයි හොටෙල් එකේ නැවතිලා ඇක්ටිවිටීස් ටික වෙන්නේ. හරි. ඕකේ. ඊට පස්සේ දැන් අපි මෙන්ෂන් කරන්න ඕන. හරිද? මෙතනින් මෙන්ෂන් කරන්න ඕන සාමාන්‍යයෙන් අපේ යන ඇකොමොඩේෂන් සෙට් එක. ඒ කියන්නේ අපි මෙතන හොටෙල් සෙට් එකක් අපි දෙන්න ඕනනේ. ඉතින් හොටෙල් සෙට් එක අපිට පුළුවන් මේ විදිහට හෙඩින් එකක් කියලා දාලා අපි මෙතන මේක සාමාන්‍යයෙන් නිකන් මෙහෙම දාන්න නරකයි. අපි ටේබල් ස්ට්‍රක්චර් එකට ඒ කියන්නේ 2 nights අපිට සාමාන්‍යයෙන් අ, මේ විදිහට අපිට දාන්න පුළුවන්. මේ පැකේජ් එක සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් ආයුර්වේදික් රිසෝට් නිගම් වල ඊට පස්සේ අපිට වෙල්නස් රිසෝට් කැන්ඩි වෙල්නස් ලොජ් නුවරඑළිය මෙන්න මේ විදිහට අපි ඕපන් නමක් දාන්න නැතුව අපි මේ විදිහට අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලට මෙතන ගියාම හොටෙල් එකේ දැන් මේක ස්ටාර් කැටගරි එක මෙහෙම යන්න පුළුවන් ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ක්‍රම කීපයක් තියෙනවා හරිද ඔයාලට පුළුවන් මේ columns මෙන්න මේ විදිහට දැන් මේ normal මේක තියෙන මේ විදිහනේ ඒ කියන්නේ 2 nights ආයුර්වේද resort නිගම් 5 star අපිට පුළුවන් සිටි එක හොටෙල් එක ස්ටාර් කැටගරි එක. එහෙමත් හදන්න පුළුවන්. එතකොට අපිට ඕන වෙන්නේ insert කියලා ගිහිලා 3 column 3 column market මේ ආර්කිටෙක්චර් තමයි අපිට ඕන වෙන්නේ. එතකොට මෙතන අපිට දාන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මෙතන මේ විදිහට සාමාන්‍යයෙන් මේකේ 2 nights අපිට තව row එකක් ඕන. ඉතින් තව ටේබල් එකේ තව row එකක් ගන්න මෙතන ක්ලික් කරලා ටැබ් එකේ ගුවාම තව row එකක් ඇඩ් වෙනවා. ඉතින් මෙතන 2 nights hotel name ඊට පස්සේ hotel name star category and city එක මොකක්ද කියලා එහෙම දාන්න පුළුවන්. ඉතින් මෙතන අපි සාමාන්‍යයෙන් දාමු ආයුර්වේද hotel name එක. අපි දැන් open තියාගෙන කරන්නේ. ඒකට hotel star category මේක 5 star මේක 4 star මේක නිගම්බෝ ඊට පස්සේ කැන්ඩි නුවර එළිය මෙහෙම යන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන exact date එක දාලා date එක mention කරන්න පුළුවන්. ඒතර මේ විදිහට අපිට මේක අයින් කරන්න පුළුවන්. ඉතින් මේකෙත් අපිට ලස්සනට table එකේ style එක දාන්න නම් මේ table එක double click කරන්න. double click කළා ඔයාලට පුළුවන් මෙතන මේ ලස්සන අපේ theme එකට ගැලපෙන ලස්සන පාටක් මෙහෙම දාගන්න. හරි? එහෙම දාගන්න පුළුවන්. ඉතින් මෙහෙම දැම්මාම ටිකක් වෙනුමයි. ඒතර මේ accommodation summary එක පොඩ්ඩක් highlight කරන වැඩි. එහෙනම් මම මේකේ style එකත් සාමාන්‍යයෙන් මෙතන අපි ගන්න පුළුවන් heading 4 නැත්නම් heading 2 කොහොම යන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම strong emphasis එකට යන්න. right. accommodation summary එක දැන්. කොහෙද නවතින්නේ කියන එක තමයි මෙන්ෂන් කළේ. ඉතින් ඔයාගේ itinerary එකේ අනිවාර්යයෙන් ඔයා කොහෙද නතර වෙන්නේ කියන එක ඔයා මෙන්ෂන් කරන්න ඕනේ. ඊට පස්සේ tour එකට include වෙන දේවල් ටික. tour එකට include වෙන දේවල් ටික අපි මෙතන මෙහෙම දානවා. exclusions ටිකත් අපි මෙතනම දානවා.
එක්ස්ක්ලූෂන්ස් එක තමයි අපි මෙතන අනිවාර්යෙන් දානවා. ඒකලම terms and conditions අපිට මේක මම අපිට ඇඩ් කරගන්න පුළුවන්. terms and condition. දැන් මේ පේනවාද? මෙතන අපි මේ විදිහට දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ item එකේ සාමාන්‍යයෙන් hotel set එක අ, අපිට පුළුවන් මේක කොහොමද ඒකට කියන්නේ? අපිට පුළුවන් hotel 3 star 4 star 5 star ඒ කියන ඔප්ෂන් කීප එකකින්ම දෙන්න. හැබැයි එහෙම දුන්නොත් ඔයා පැකේජ් එකේ ප්‍රයිස් තුනක් ගහන්න ඕනේ 4 star වලින් කියන කීයද 5 star කීයද ඒ විදිහට දාන්න පුළුවන්. ඉතින් මෙතන සාමාන්‍යයෙන් මේකේ දැන් මේ දාලා තියෙන අපි මේ ડોකියුමන්ට් එකේ ඇත්ත හොටෙල් ටිකත් එක්කලා අපි දාලා තියෙන නයිට් නිගම්බු අපිට ඒ කියන්නේ මේක ඇවිල්ලා සිටි එක හොටෙල් නේම් එක නයිට් කියන එක කොහෙද ඉන්නේ නයිට් එක නිගම්බු ඊට පස්සේ ජෙට්වින් ආයුර්වේද පැවිලියන්. එතකොට මේක ඇවිල්ලා 5 ස්ටාර් වලින් එන හොටෙල් එක. හරි. ඒ කියන්නේ ඇත්ත හොටෙල් කරනවා නම් ඔයා අපිට දාන්න පුළුවන් ජෙට්වින් ආයුර්වේදයකට දාන්න පුළුවන්. මම මේක මේ ඇත්තට මගේ පැකේජ් එකකින් මම කළා මම පෙලක් ඉන්ෆර්මේෂන් අයින් කළා. මේක ප්ලේන් ටෙක්ස්ට් එකට කොපි කළේ. ඉතින් මෙතන හොටෙල් එක මොකක්ද කියන්න ඕන නම් ජෙට්වින් ආයුර්වේද පැවිලියන් එක තමයි නිගම්බු වල දාන්නේ. ඊට පස්සේ අ, අපි දාන කැන්ඩි වල සන්තානි වෙල්නස් රිසෝට් එක නුවර්ලි දානවා නම් අපිට මේ හෙරිටන්ස් ටී ෆැක්ටරි වෙල්නස් කියන විං එකේ අපිට දාන්න පුළුවන්. නුවර්ලිය ටී ෆැක්ටරි එකේ තියෙනවා වෙල්නස් එක එක්ස්පෙන්සිව් මාර එක්ස්පෙන්සිව්. ඊට අමතරව ප්‍රයිස් එක එහෙම දාලා තියෙනවා. මේකේ අපිට කොස්ට් එක අපිට වෙනම ලිස්ට් කරන්න පුළුවන්. ප්‍රයිස් එක. ඒ හින්දා මම අද ප්‍රයිස් එක ගැන මම මෙතන මම ගොඩක් වාට පෙන්වන්න යන්නේ නැහැ. ප්‍රයිස් එක මට ඕන වෙන්නේ සාමාන්‍යයෙන් මේ ටික අයින් කළා මම ජෙනරල් හොටෙල් ටික දැම්මේ ජෙනරල් හොටෙල් ටික දාලා මම මේ ටික මම අයින් කරන්නම්. දැන් මෙතන ගොඩක් අපිට ස්පේස් තිබ්බහම කැත හින්දා ළමයි අපිට පුළුවන් මේක ටිකක් ස්පේස් අඩු කරලා ටටක් ගාලා අපිට මේ ටික අපිට ස්පේස් අඩු කරලා මේ ටික දාන්න. කැන්සලේෂන් පොලිසි එකත් මේකටම දාගන්න පුළුවන් නම් සුපිරි. ඔව් කැන්සලේෂන් පොලිසි එක අපි සිලෙක්ට් කරලා අපි යාට මේ විදිහට අපි දාන්න පුළුවන්. කැන්සලේෂන් පොලිසි. ඉතින් දවස් 30කට කලින් කැන්සලේෂන් වලට අපි සම්පූර්ණ රීෆන්ඩ් එකත් දවස් 15 දවස් 29 අතර සාමාන්‍ය 50% තමයි අපි charge කරගෙන 50% බිල් කරනවා. දවස් 14 ඇතුළත කැන්සල් කරන ඒවාට අපි කෙලින්ම කිසිදු රීෆන්ඩ් කිරීමක් කරන්නේ නැහැ. ඒක හොඳයි. ඉතින් මේක තමයි අපේ Word document එකකින් අපි හදපු පැකේජ් එක. දැන් මේක තමයි අපි පොඩ්ඩක් අඩු වැඩි කරලා ලස්සන කරලා දැන් කරගන්න තියෙන්නේ. දැන් මේක කරගන්න පුළුවන්ද? දැන් මේකේ තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? මේ වෙනකම් මොනවද ප්‍රශ්න ආවේ ඔයගොල්ලන්ට? හරි ලේසි. හරි ලේසි. කිසි දෙයක් නැහැ. දැන් කියන්න. ආන. මෙහෙමයි. ඒකේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒක ගොඩක් ඒක ටිකක් ගොඩක් කම්ප්ලෙක්ස්. දැන් අද පාඩමේ මම එක පෙන්නන්න නැතුව ඉන්නවා. අපිට පුළුවන් මේ දැන් මේ ස්ටයිල් එක ටෙම්ප්ලේට් එකක් විදිහට සේව් කරන්න. හරිද? ටෙම්ප්ලේට් එකක් විදිහට සේව් කළොත් ඊට පස්සේ අපි හදන Word document එකට ඒ ටෙම්ප්ලේට් එක ඇප්ලයි කරොත් මේක ඔටෝමැටිකලි හැදෙනවා. හැබැයි හිතන්නකෝ දැන් normally එක ගොඩේ තියෙන Word document එකකට එක ගොඩේ තියෙන Word document එකකට අපි මේක ටෙම්ප්ලේට් එක දැම්මයි කියලා ටෙම්ප්ලේට් එකක් නම් එහෙනම් මෙයා ටයිටල් එක
මෙයා සබ්ටයිටල් එක, මෙයා ඩිස්ක්‍රිප්ෂන් එක එහෙම කියලා වෙන් කරලා අඳුර ගන්න එපා. හැබැයි ප්ලේන් ටෙක්ස්ට් එකට එහෙම සාර්ථක නැහැ. ටෙම්ප්ලේට් එක බැස්සුවත් ඒක වෙන්නේ නැහැ. දැන් මේක අපිට සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ පැකේජ් එක සේව් කරගන්න. සේව් කරනවානේ. සේව් කර පැකේජ් එකට අපි ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙතනම අපි ඊළඟ ටෙක්ස්ට් එක කොපි කරලා මේ ස්ටයිල් ටික ඇප්ලයි කරනවා. එතකොට මේ තීම් එක ඇට්ලීස්ට් මේ තීම් එක ඇප්ලයි වෙනවා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ මිස්ටර් අනිරත්න අහන්න ඇත්තේ මේකේ මේ වගේ ඕනම ටෙක්ස්ට් එකක් කරලා ඔටෝමැටිකලි මේ විදිහට කැඩෙනවද කියලා. නෑ. එහෙමනම් කැඩෙන්නේ නෑ. එහෙම කැඩෙන්නේ නෑ. හැබැයි අපිට මේ ටෙම්ප්ලේට් මේවා චේන්ජ් කරගන්න ඕන නම් අපිට පුළුවන් වෙන ටෙම්ප්ලේට් එකක් දාන්න. දැන් හිතන්න දැන් මේක මෙහෙම මේ විදිහට තියෙද්දි අපිට ඩිසයින් එකට ගිහිල්ලා දැන් අපි තියෙන මේකනේ මේ බලන්න මේ ඩිසයින් කළොත් එහෙම මේ ඔක්කොම සෙට් එක වෙනස් වෙලා යන්නේ මේ. ෆොන්ට් එකේ ඉඳන් වෙනස් වෙලා යන්නේ. තේරුණාද? ඒ වගේ ටෙම්ප්ලේට් එකකින් ඇප්ලයි කරලා ඒ දේ කරගන්න පුළුවන්. මිස් අනිරත් ඇහුවේ මේක සේව් කරලා තියලා මේක සේව් කළාන් පස්සේ මේ විදිහට තව අනිත් එකක් කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන නේද ඇහුවේ. මට තේරුණේ එහෙමයි. ඒකද ඇහුවේ. හරි. නෑ ඔව් දැන් හිතන්න දැන් මේක මම මෙහෙම කළා මම සේව් කළා. හරිද? මෙහෙම සේව් කළා. ඊට අමතරව මම තව එකක් මම මේකම සේව් ඇස් කරනවා. මේකම සේව් ඇස් කරනවා 2 කියලා. පැහැදිලිනේ? දැන් තව මෙහෙම දෙයක් තව කරන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඔයා වෙන පැකේජ් එකක් කියලා. වෙන පැකේජ් එකක් ඔයා මේක සේව් කළා. ඒ සේව් කරපු එකේ ඔයාගේ තනිකර ස්ටයිල් එක වෙනස් නේ. කොළ පාටින් තියෙන. කොළ පාටින් තියෙන ඉතින් මේවා ඕන මේකත් ටයිටල් මම මේකට සිලෙක්ට් කළේ. මම පොඩ්ඩක් මේක වෙනස් කරලා ගන්න. එතකොට ඒක බලන්න ඔටෝමැටිකලි සම්පූර්ණයෙන් මේක වෙනස් වෙලා මේක වදින්න. දැන් හිතන්න මේ පැකේජ් 2 එක තියෙන මේ විදිහට. දැන් අපිට මෙයා ඕනේ my first package බලන්න my first package එක තියෙන්නේ. මේ විදිහට second package එක තියෙන්නේ මේ විදිහට. හරිද? දැන් මට ඕනේ මේ second package එක. දැන් මේකම එක තමයි. second package එක මම control C ගහලා copy කළා. හරිද? මම මේකට පළවෙනි එකට ආයි ගේනවායි කියලා දැන් වෙන package එකක් විදියට. මම මෙතන insert ගිහිල්ලා page break එකක් ගහලා දැන් මම යන්නේ මගේ අර package එක copy කළා. copy කරද්දි මම paste කරනවානේ. paste කරන්න මම පාවිච්චි කරනවා මේ option තුනක්. paste. එතකොට use destination theme. ඒ කියන්නේ මේකේ තියෙන theme එක apply කරන්න. එතකොට ඊළඟ option එක තමයි keep source formatting. source එකේ format එක පාවිච්චි කරන්න. merge formatting. ඒ කියන්නේ අර document එකේ තියෙන formatting ටික මේකට merge කරන්න. ඊට අමතරව picture එකක් විදිහට කරන්න. picture එකක් විදිහට නම් word document කරන්න එපා. එතකොට ඔයා කලින් copy කරලා ගන්න එක පින්තූරයක් විදිහට එන්නේ. ඔයාට edit කරන්න බෑ. නැත්තම් plain text එකක් විදිහට කරන්න. බලන්න plain text එකක් කළොත් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ තනිකර format එකක් නැහැ. දැන් මම ඒක අයින් කරනවා. මම දැන් ආයි paste කරද්දී මම යනවා ඊළඟ option එක හැටියට. කෙලින්ම දැන් මගේ copy කරපු එක නැතුව ගියා. මෙතන copy කරපු එක මම ඒකත් පොඩ්ඩක් open කරගන්නම්. මේකත් ඕගොල්ලන්ගේ පෙළක් ආයත තියෙනවා. දැන් ඔයාලා මේක copy කරලා ගද්දී control C ගෙවුවා. control C ගෙවුවා එක මම එහෙම තියාගත්තා. දැන් මම මේක paste කරනවා. paste කරද්දී මට පුළුවන් මේක ඇවිල්ලා ඒ copy කරන එක මේකේ තියෙන theme එකට copy කරන්න. ඒ කියන්නේ මේකේ තියෙන රෝස පාට theme එකනේ. එහෙම නැත්නම් keep source formatting. එතකොට මොකද්ද බලන්නකෝ වෙන්නේ? එතකොට වෙන්නේ දැන් මෙයා මේ theme එකේ යට ටික අර theme එකේ. ඒ theme එක නොනැසී තියෙනවා.
ඉතින් ඒක අවොයිඩ් කරගන්න පුළුවන් ඔයාට. හරිද? ඩොක් පේස් කරද්දී හැම වෙලේම use destination theme කියන එක පාවිච්චි කරන්න. එතකොට බලන්න දැන් තේරුණාද සොනේ ගන්න. ඔයා මේ ඩිෆරන්ට් කරලා තිබ්බට ඔයා පේස් කරපු ගමන් ඔක්කොම බලන්න මේ එකම එකකින් ෆෝමැට් වෙලා ආවනේ plan activity. බලන්න. දැන් කෙටියෙන් ආවා. දැන් මේ පළවෙනි එක මේක කෙටියෙන් ආවා. එතකොට ඔන්න ඔය ටෙක්නික් ටික තියෙනවා. පේස් කරද්දී ගන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාලට පෙළක් අවස්ථාවක් තියෙනවා. දැන් ඔයාලා කොහේ හරි මේ එම්බාක් කියන්නේ දැන් මේ Word document එකේ මේක එක ෆෝමැටින් එක. මේක එක ෆෝමැටින් එකක්. මේක එක ෆෝමැටින් එකක්. බලන්න ડોකියුමන්ට් එකක් හදලා මෙහෙම ෆෝමැටින් ගොඩක් තියෙනවනම් ඔයා කොහේ හරි වෙබ් එකේ හරි දෙයක් ඔයා මෙතන කොපි කරනවා. හරිද? මෙතන කොපි කරනවා නම් ඔයාලට පේනවද මේ ඔක්කොම අකුරු ඇලවෙලා හින්නේ? හැබැයි ඔයා කාගේ හරි එකක් කොපි කළොත් කොපි කරනවා නම් හරිද? මතක තියාගන්න ඔයා මේක හරියට මේ paste option එක හරියට කරන්නේ නැතුව control C control V විදියට කළොත් එහෙම පෙළක් වෙලාවට ඔයා නොදැනුවත්ව default විදිය අර තියෙන style එක මෙතනට එන්න පුළුවන්. ඒ කියන්නේ අර තියෙන style එක කියන්නේ මොකක්ද? දැන් හිතන්න මම මේකට දැන් මම මේකේ description on Sri Lanka. දැන් මම මේක නිකන් copy කරලා දාන්න යනවා. මේක copy කරනවා. හරිද? මේ copy කරලා මට ඕන මෙන්න මෙතනට මම copy කරන්න. මෙතනට copy කරනවා. මම කරන්නේ මොකද? paste කරන්න control V ගහනවා. control V ගහනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් මෙතන අපිට පුළුවන් keep source formatting. මෙන්න මේ option ගියොත් එහෙම අපිට සම්පූර්ණයෙන් මට පේනවද මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන මේකත් අවුල් වෙනවා. පේනවද? paste කරාන් පස්සේ මේක අකුරු size එකක්, මේක එක අකුරු size එකක්. මම මේක ඔයාලට කියා දෙන්න විතරයි පාවිච්චි කරන්නේ. ඔයාලා මට එවන ડોකියුමන්ට් වල හරිද එකම formatting තියෙන්න ඕන තැන්වල එකක් මේ අකුරෙන් ඔයාලට පේනවද clearly මේවා තමයි consistent නැහැ කියන්නේ. මේ මෙතන එක formatting එකක් මෙතන එක formatting එකක්. එහෙනම් කොහොමද ඔයාගේ අනුන්ගේ දේවල් ඔයාගේ වගේ කොපි කරන්නේ මේ තැනකට කියලා කරන්නේ මේ තැනකට ගිහිල්ලා මේක කොපි කළා. එහෙනම් ඒ වගේ ඒවා කොපි කරද්දී ඔයා පාවිච්චි කරන්න ඕන විදිය තමයි කොපි කරන්න ඕන තැන තියෙනවානේ. මෙතන හැම වෙලෙම ඔයා paste කරද්දී paste as text only. blank text එකක් විදිහට ඔයා paste කළොත් එහෙනම් ඔයා paste copy කරන text එක මේ තියෙන format එකටම අනුව තමයි එන්නේ. හරිද? එහෙනම් මින් ඉදිරියට තව Word document එකෙන් ගන්නවා නම් ඔයා paste කරද්දී paste එක text only කරන්න. හරිද? හරි. කොයි document එකද? ඒ document එකේ. ඒකේ මතක. delete කරන්න ඕනේ. ඒ කියන්නේ ඇයි delete කරන්නේ? දැන් මෙතන මේ document එකේ තිබ්බා. අපිට මේ ඕන ටික තියෙනවා නම් මේ document එකේ මේ ටික ඕන නම් ඇයි මේක delete කරන්නේ? මෙතන මේක ඉවරුණාන් පස්සේ අපි මේ දැන් format කරන්නේ. ඒ කියන්නේ මෙතන ඉවරුණාන් පස්සේ අපි ඒක එවන්න. සර් මේ මං හිතන්නේ යා අහන්නේ මේ දැන් අපි එක පැකේජ් එකක් හදලා තියෙනවා කියමු එක ෆෝමැට් එකකට. ඔව්. ඒ ඔව්. ෆෝමැට් එකක දෙවෙනි එක හදද්දී ඒකේ කොපියක් අරගෙන ඒක උඩින් ලියාගෙන යනවද කියලා අහන්න ඕනේ. මං හිතන්නේ මේ ෆෝමැට් එකම ගන්න ඕනේ හින්දා. ඒක දාන්නේ මේ සොනේ. ඔව් එතකොට ඉතින් දැන් අපි දැන් මේකම හදලා හිතන්නකෝ දැන් මේක ඉන්නකෝ දැන් ඉස්සලා මම මේක හදාගත්ත එක අයින් කරගන්න. හරිද? control Z ගහලා මම හදාගත්ත එක අයින් කරගන්න. හරි. ඕකේ. එතකොට පිටු කීයද? දැන් මේ ડોකියුමන්ට් එකේ මේ හදාගත්ත එක උඩ ගන්නවා නම් ඔයා ඉතින් මෙතන තමයි ටයිප් කරන්නේ. එතකොට මෙතනට paste කරනවා නම් එහෙනම් section by section තමයි යන්න වෙන්නේ.
හරිද? ඉතින් මේක ඔයාට සාමාන්‍යයෙන් දැන් මේක සේව් කරගත්තනේ දැන් මම මේක පැකේජ් මයි ෆස්ට් පැකේජ් කියලා. ෆස්ට් පැකේජ් කියලා ගත්ත ගමන් ඔයා කරන්න ඕන ඉතින් ඔයාගේ එක එක ප්‍රැක්ටිස් තියෙනවා. ඔයාට පුළුවන් මේ මයි ෆස්ට් පැකේජ් කියන එක කන්ට්‍රෝල් C ගහලා කරලා ඒකෙම කොපි ගහගෙන යන්න. දැන් අපිට වෙන්නේ ගොඩක් වෙලාවට මේ ෆස්ට් ડોකියුමන්ට් එකක් ගත්තාට සෙකන්ඩ් ડોකියුමන්ට් ගන්න ඒවා අපි කළා මේක උඩම කළා අන්තිමට අපේ ડોකියුමන්ට් දෙකම අවශ්‍ය නැති වෙනවා. ඉතින් කොච්චර කිව්වත් මටත් ඕක වෙනවා. හරිද? ඒ කියන්නේ මටත් ඕක වෙනවා. දැන් ඉතින් මම පෙන්නන්නම්. දැන් මම මේ එකම දැන් පෙළක් වෙලාවට මේ අලුතෙන් වෙබ්සයිට් ලියද්දී මේ ડોකියුමන්ට් කරද්දී මේ එක කෝඩ් එකක් ලියාගෙන යද්දී පෙළක් දැන් තියෙනවා ඒකම කොපි ගහන එක. කොපි ගහද්දී මේකම අලුතෙන් කොපි වෙලා නැහැ මේක මොඩ ලියන අන්තිමට පැය ගාණක් පැය 9ක් තිස්ස කරපු ඒවා ආයෙ මුලින් ඉඳන් ලියන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙනවා. ඒ හින්දා ඔයාලට හොඳම දේ තමයි මේ ඔයාලට සෙට් වෙච්ච ડોකියුමන්ට් එක සේව් කරගෙන ඒක කොපි ගහගෙන යන්න. ගිහිල්ලා ඔයාට දැන් මේක දැන් ඔයාගේ පැකේජ් එකනේ දැන් ඔයා හදන්නේ. එතකොට ඔයාට මේක කොපි ගහන්න බෑනේ කොහෙන්වත්. මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා අතින් ලියවිය යුතුමයි. ඔයාගේ පැකේජ් එකයි මගේ පැකේජ් එක එක වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඩිස්ක්‍රිප්ෂන් එක නම් ඔයා අතින් ලියන්න ඕනේ. හරි? ඔව් මේක මේක මකමකා ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාට නැහැ. සෙටින් නැති වෙන්නේ නැහැ. ඉතින් මේ සෙටින් එක වෙනස් වෙන්නේ නැහැ මේ. කොහොමද වෙනස් වෙලාද මේක? මෙහෙමයි. ඔයා කියාෆුලි එක කරන්න. ඒ කියන්නේ එකක් දෙකක් අවධානය කරන්නේ ඒ සෙටින් එකමයි තියෙන්නේ. ඒ සෙටින් එකම කියලා කියන්නේ මොකක්ද? දැන් හිතන්න හරි සෙටින් වෙනස් වුණා කියලා කියන්නේ. හරි සෙටින් වෙනස් වුණා. ආයි කොහොමද ඉතින් කරගන්නේ? ඉතින් මෙතන වට මතක තියාගන්න ඔයා දාන්නේ no spacing එකද heading 1ද title. එහෙම වෙනස් වුණොත් ටක් ගාලා මේක ඔබන්න තියෙන්නේ. එතකොට ඒක ආපහු ඒකට හරි මේක ඔක්කොම ඩිලීට් කළාන් පස්සේ ෆස්ට් කර්ස් එකේදී ඔයාගේ ස්ටයිල් එකම ඇප්ලයි වෙනවා. ඒ ස්ටයිල් එකම ඇප්ලයි වෙනවා. හරි හරි ඕකේ. තව කාටද මේක ගැටලු තියෙන්නේ තව? හ්ම්. එතකොට දැන් මේ page එක කියලා හිතන්නකෝ. මේක කියලා හිතන්නකෝ. මේක ස්ටක් ගාලා කෙටි වෙලාවෙන් සිලෙක්ට් කළා. සිලෙක්ට් කළා කට් කියලා ගැහුවා. ඩිලීට් වුණා. තව කෙටි ක්‍රම තියෙනවා. හරිද? හොඳම දේ තමයි දැන් page එකේ මෙතන ඔයාට ඕන එක තියෙනවානේ. ඕන නම් මෙතන තව view එකක් දාගෙන ඒ කියන්නේ මේ page මේ document එකේ දැන් අපිට පේන්නේ නැහැනේ උඩ තියෙන මොකක්ද යට තියෙන මොකක්ද අපිට ඕන නම් left pan එකේ ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් page එක දැන් හිතන්න මේ යට page එක තමයි delete කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල තමයි මම delete කරන්නේ. ටක් ගාලා මම select කරගත්තා. නෑ බලන්නකෝ. ඔන්න බලන් ඉන්නකෝ දැන් හරිද? මේමයි මේක මම කරන්නේ කෙටි ක්‍රමයෙන්. හරිද? කෙටි ක්‍රමය තමයි අපිට මේක දැන් මම ඇත්තට කරනවා නම් මම කීබෝඩ් එක විතරයි පාවිච්චි කරන්නේ. shift control අල්ලගෙන ඒ කියන්නේ කෙලින්ම අපිට කරන ක්‍රම තියෙනවා. හරිද? මම mouse එකෙන් කරන හැටි පෙන්නන්න. නැත්නම් ඔයාලට මුළු තේරෙන්නේ නැති වෙයි. මෙහෙම කරලා page up කියන එක ගහපු ගමන් මුළු page එකම select වෙනවා. control එක ගහගෙන. හරිද? එතකොට එතන මුළු page එක select වෙනවා. දැන් ඊට වඩා මම ඔයාලට පෙන්වන්නම් දැන් ඔයාලා බලන් ඉන්න ඉඳලා මම මේ page එක delete කරන්න ඕනේ කියලා. මම ටක් ගාලා මම කරන්නේ මොකද්ද? select කළා. හැබැයි උඩේව select කරන්නේ නැහැ. දැන් ඔයාලා මෙහෙම select කරන්නේ කොහමද? mouse එකෙන් click කරගෙන මෙහෙම උඩට ඇදන් එනවා. ඇදන් ඇවිල්ලා මම කරන්නේ මොකද්ද? මෙතන cut එක ගහනවා. දැන් page එක තියෙනවනේ. දැන් ඔයාලට page එක delete කරන්න ඕනේ. මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මෙතන cursor එක තියෙනවනේ. backspace එක ගන්න. පේනවා page එක ගියා. page එක ගියා. දැන් මම අහුවේ page එක delete වෙන්නේ නැද්ද කියලා. page එක delete වුණා. ඉතින් පැහැදිලිනේ.
තව දෙයක් පුළුවන්. දැන් page එක දැන් මෙතන මම backspace එක ගැහුවේ. ඔයාලට පුළුවන් මෙතන උඩ page එකේ ඉන්න delete button එක ඔබන්න. එතකොට හේත් page එක යනවා. ක්‍රම ගොඩක් 5ක් 6ක් තියෙනවා. ඉතින් ඔයාට පුරු වෙච්ච ක්‍රමේ ටට්ටක් ගාලා ඔයාට කරනවට වඩා ලෙහිසි හොඳම දේ තමයි මේ වගේ ඔයාටම ආවේනික වෙච්ච ක්‍රමේ ඔයා පාවිච්චි කරන එක. හරි. දැන් අපි දැන් පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරගෙන යමු. දැන් ඔයාගේ එක්සෑම් එකේ පේපර් එකට ලකුණු 20ක්ම දෙන්නේ ළමයි මෙන්න මේ පාර්ට් එකට. හරි ලකුණු 20ක් දෙන්නේ බැරි වැඩක් නෑ. මම ඇත්තට 17 වෙනි බැච් එකටත් එක්සෑම් එක ගැන රිවිව් තියලා එක්සෑම් එකක් කෙරෙව්වහම මොකක්ද තියෙන වැඩේ කියන්නකෝ. ඒකේ අර නිකන් අපි අර පාස් පේපර්ස් කරලා හොඳට මේ පාස් වෙනවා වගේ වැඩක් මේ ලෙවල් විභාග. ඒ කියන්නේ එතන කැම්පස් කියලා වැදගත් වෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට නෑ හරියට ඒකෙන් ඒ process එකෙන් හරි qualified බිහි වෙන්නේ නැහැ. කියන්නේ මම කියන්නේ අරකට පුරු වෙච්ච කට්ටිය විතරයි. ඒ හින්දානේ විශාල දොස්තරලා ඉංජිනේරුවන්ටත් වඩා හොඳ මොළ තියෙන කට්ටිය ඒකට යන්නේ නැතුව ඉතුරු වෙන්නේ. ඒක යම්කිසි අසාධාරණ. හරි. දැන් මේකේ ඔයාට කරන්න තියෙන්නේ පැකේජ් ටයිටල් එක හරිද? device itinerary. ඔයා මේ ටික ගහලා හරිද? මේ ටික ගහලා මේ inclusions exclusions හරිද? එතකොට මේ cancellation policy කියන එක ගැහුවොත් ඔයාට ලකුණු 20ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. හරිද? මේකට පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ. ඔයා මම අද වෙලා තිබුත් එක පෙන්නනම් මෙයා මේකට ඔයා cover page එකක් ඇඩ් කරන්න ඕනේ. cover page. හරි cover page එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේ සෙල්ලම් ටික මම දැන් පොඩි සෙල්ලම් ටිකක් තියෙනවා පෙන්නන්න. දැන් මට කියන්න දැන් මේක නිකන් තව ටිකක් මේක දැන් මෙහෙම තිබ්බට ළමයි දැන් මගේ ඇහැ මෙහෙම ළඟ තිබ්බම මට මේ ඔක්කොම එකට පේන්නේ. මම visually impaired visually අවුල් එක්කෙනෙක්. හරිද? එතකොට ඒකයි මේ කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ මම මේක බලන්නේ. මම මේක නිකන් හිතන්න මම සේව් කරනවා. PDF විදියට කියලා. PDF විදියට මම සේව් කරනවා. ඔයාලට පේනවද PDF එකේ තියෙන neatness එක කොහොමද කියලා? කොහොමද? Word එකේ ඔයාලට තේරුම් නැතුණාම ඔයාලට පේනවද මේක PDF ගියාම තියෙන quality එක? ඉතින් මේ quality එක ඇති. මේ quality ඇති. ඉතින් මේකේ තව improve කරන්න දේවල් තියෙනවා. හරිද? මේකේ improve කරන්න දේවල් තියෙනවා. හරි? ඒ දේවල් ටික මම ඔයාලට පෙන්න ගන්නවා. මොකද මගේ aim එක මොකද්ද? මගේ aim එක ඇවිල්ලා මේ දැන් අපේ විශේෂයෙන් සීනියර් කට්ටිය ඒගොල්ලෝ කියන මගේ ළමෙක් වැඩට අරගෙන යාට පඩි ගෙවලා එයා තවම මේක කරගන්න. එතකොට එන ඉන්ක්වයරි. එහෙම නෙමෙයි. ඒතර අපේ ගෘහණියෝ ඉන්නවා. එතකොට අපි 17 බැච් එකේ ගොඩ දෙනෙක් හිටියා ඔය ගෘහණියෝ. ඒගොල්ලන්ට ලොකු මේකේ ස්කිල් එකක් තිබ්බේ නැහැ. එහෙමනම් ඒක කරන්නේ අපි කොහොමද ඒක කරන්නේ? ඒගොල්ලන්ටත් මේක කියා දුන්නාම ඒගොල්ලන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු ඉවර කරලා මේක කළා පැකේජ් ටික රෙඩි කරගන්න පුළුවන්. හරි? දැන් එහෙනම් පොඩි අපි තව ටිකක් තියෙනවා බලමු මේ ටික කරගන්නේ කොහොමද කියලා. දැන් ළමයි අපි පොඩ්ඩක් මේකේ ඔයාගේ කම්පැනි නේම් එක ගහම මේ header කියන section එක අපිට එනවා. header කියද්දි අපිට මේ header ගත්තොත් එහෙම අපිට ඕන මේ මොනවද මේ header? ඒ කියන්නේ බලන්න අපිට දීලා තියෙන header දීලා තියෙනවා සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අපි දැම්මොත් එහෙම itinerary කියලා මෙහෙම ඇවිල්ලා දෙනවා page ගන්න. හරි? ඊට අමතරව අපි ගත්තොත් එහෙම footer එක. footer එකේදී අපිට පුළුවන් ඕන මේ විදිහට footer එක include කරන්න. නැත්නම් footer එක මෙන්න මේ විදිහට අපිට දාන්න පුළුවන්. ඉතින් මේ author ගේ නම නැතුව ඔයාට දාන්න පුළුවන්. ඔයාගේ කම්පැනි නම.
ABC travels කියලා දාන්න පුළුවන්. ඉතින් බලන්න දැන් එතකොට මේ වගේ අපි නිකන් මෙතන header එක footer එක දාන්න පුළුවන්. දැන් ඔයාට මේකේ හිතන්න දැන් මම දැන් පොඩි දෙයක් වාට දැන් තව පෙන්වන්න යනවා. දැන් ඔයා හිතනවා ඔයාට මේකම ඕනේ නැත්තම් ඒ කියන්නේ මේ දීලා තියෙන ස්ටයිල් එකම ගන්න නැත්තම් මේක එපා නම් මේක ක්ලික් කරලා මේ footer එකට ගිහිල්ලා remove footer කියලා යන්න පුළුවන්. හරිද? footer එකට ගිහලා වාට ඕනේ වාගේම footer එක. එහෙමනම් වාට ඕනේ insert කියලා ගිහිල්ලා මේ shapes කියන ගිහිල්ලා මේ line එක select කරලා මේ shift එක ඔබාගෙන මේ line එකක් අදින්න. එතකොට ඔයාට පුළුවන් මේ line එකෙන් යට ඔයාට ඕන ABC travels කියලා මෙහෙම type කරන්න. මෙහෙම type කරා. කළා ඔයාගේ අවශ්‍ය වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක ඒ ටික දාන්න පුළුවන්. හරි. ඊට අමතරව මම ඒක තිබ්බ ස්ටයිල් එකම ගන්නම්. ඊට අමතරව ළමයි ඔයාගේ ලෝගෝ එක මේ left එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ නැත්නම් ලස්සන ඩිසයින් එකක් මෙහෙම කර්ව් එකක් ඒ වගේ ලස්සන ඩිසයින් එකක් දාන්න පුළුවන්. දැන් මේක උනත් අපිට ප්‍රමාණවත්. හරි. දැන් මේ header footer එක කියලා පොඩි සෙල්ලමක් තියෙනවා කරන්න. දැන් මේක අපේ front page එක නම් හරිද? සාමාන්‍යයෙන් front page එකේ මේ header footer visible කරන්නේ නැහැ. එතකොට ඒක ඔප්ෂන් එක තියෙනවා අපිට මේ header footer section එකට ගිහිල්ලා මේ header and footer section එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මේ different first page කියලා. different first page කියලා. එතකොට ළමයි මේ first page එකේ header එකයි footer එකයි display වෙන්නේ නැහැ. හරි? header එකයි footer එකයි display වෙන්නේ නැහැ. දැන් මම පොඩි ඔන්න ඕක විතරක් ඇති. දැන් මම Word document එකේ මම ඔයාලට කියන්නේ ඔයාගේ document දැක්කහම මේ එකම document එකේ මුල් හරිය මේ font එක ඊට පස්සේ එන කැත font එක ඒ කියන්නේ copy කරපුවා. දැන් බලන්න මේ consistent කියන එකනේ superior consistent තියෙනවනේ. දැන් ඊට අමතරව ඔයාලට මතකද මම දුන්න ටියුට් එකේ මේ itinerary එක පෙලක් වෙලාවට අපිට මේ විචර දැන් මේ මගේ ස්ටයිල් එකනේ. ඔයාට ඕන නම් short itinerary ගහන්නත් පුළුවන්. ඒ කියන්නේ short itinerary ගහන්නත් පුළුවන්. මේ විදිහ නෙමෙයි ඔයාට ඕන නම් දැන් මේක ඇවිල්ලා මේක මේ page එකේ තියෙන දිග අත. අපි කියනවා අපි බලමු layout එක කියලා. layout අත කැපුවා lay එළියට එනවා layout එක. එතකොට දැන් මෙතන layout එක ඇවිල්ලා අපි කියන්නේ orientation portrait landscape landscape කරපුවම මේක document එක A4 එක අර අනිත් පැත්ත. ඒ කියන්නේ පළල් අත. එතකොට මෙතන ඇවිල්ලා orientation එක portrait අත. ඒවා හිතන්න ඔයාට ඕනේ මේ ඔයාගේ document එකේ මේ part එක single column විදිහට යන්නත්. හරිද? මේ itinerary ගහපු ඒවා ඔයාට column wise යන්නත් ඕනේ. කොහොමද කරගන්නේ? දැන් මේ ටික ඔයාට ඕන column wise. ඒ කියන්නේ මේකෙන් columns කියලා තියෙන මේක layout කියන එකේ columns තියෙනවා. මම මේක 3 columns වලට දාගන්න. දැන් මේ column 3කට load වෙන්න හැදුවා. එතකොට මොකක්ද උනේ? මගේ home page එකත් column size වෙනස් වුණා. දැන් මට ඕන දැන් මම ඔයා දැක්කනේ මම exam paper එකේ දුන්න එකේම මේ බලන්නකෝ. මට පෙන්වන්න මම උත්සාහ කරන්නේ ඔයාගේ මෙන්න මේක. ඔයාට කියලා දෙන්න හදන්නේ මෙන්න මේක. day 10 exam මේ බලන්න. දැන් මේකේ මේ බලන්න මේ items column 3කට මම දීලා තියෙන්නේ මේ column 3කට.
හැබැයි මේක තනි කොලම් එක. තනි කොලම් එක. දැන් මට ඕන මගේ අයිටනරි එක මම මෙහෙම තනි පේජ් එකකින් ගිහුවම මගේ කොළ ගොඩක් යනවා. මට ඕනේ මේක හදන්න මේ වගේ columns wise. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මුළු ඔක්කොම ડોකියුමන්ට් එක කොලම් විදියට වැදුනා මේ කැත වුණා. මට කාට හරි කියන්න පුළුවන් දැන් අපි බලමු දැන් ගොඩ දෙනෙක් මගේද 25ක් විතර කට්ටිය අඩු වුණා. ගොඩ දෙනෙක් හිතන්නේ මේ පොඩි පොඩි දේවල් පෙන්වන්නේ. හරි. දැන් මට කියන්න මට ඕන මේ කොලම් වයිස් කරගන්න. හැබැයි අනිත් ඒවා ඒ විදිහට තියාගෙන මම කොහොමද මට ඕන ඒරියා එක විතරක් කොලම් කරගන්න හැටි මට අපේ මේ ඉන්න කවුරු හරි මට කියන්න පුළුවන් කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? ඩිෆරන්ට් පේජ් කොහොමද? මම කියන්නේ ටිකෙන්. ගියා නම් ඇති නෙවෙයි දන්නවා නම් කියන්න. කරගන්න දන්නවා නම් කියන්න. ඔව් කලින් එකේ පෙන්නවා ඒකත් ඇයිලා ගොඩ වෙදකමක් ඒක. හරි වෙදකම නෙමෙයි. දැන් හරි වෙදකම පෙන්වන්නේ කොහොමද? දැන් මේක දැන් මම මේ කොලම්ස් කියන්න. කවුද මේ මේ අපි? ලසිත් ආලාසිත් කියන්නකෝ. සර් පේජ් බ්‍රේක් කරොත් හරියන්නේ පේජ් බ්‍රේක් කරොත් පේජ් බ්‍රේක්. හරි. අපි යන බ්‍රේක් එකක් ගහමු බලන්න. බ්‍රේක් එකක් ගහමු. දැන් මෙතන අපි බ්‍රේක් එකක් ගහලා ලසිත් තියෙන්නේ. පේජ් බ්‍රේක් ගැහුවට හරියන්නේ නැහැ. මේ මෙතන ඉඳන් අපි ඕන බ්‍රේක් එකක් ගහමු මෙතන. වැඩක් වෙන්නේ නැහැ. පේජ් බ්‍රේක් ගැහුවයි කියලා වැඩක් නෑ. මෙතන පේජ් එකේ කොලම් එකේ ඉන්නේ මෙතන. ඒ කියන්නේ මෙතන බ්‍රේක් ගැහුවයි කියලා හරියන්නේ නැහැ. පේජ් බ්‍රේක් එක වැඩ කරන්නේ නැහැ. හරි. ලසිත් ලසිත් උසයක් ගත්තා හරි ගියේ නැහැ. පේජ් බ්‍රේක් එක හරියන්නේ නැහැ. දැන් හිතන්නේ අයියෝ මෙයා මොනවද කියන්නේ අපි මේවා දැනන් හිටියා වර්ඩ් ගැන එහෙම කියන්නේ හරි. එතකොට දැන් මට පුළුවන් නම් ගෲප් එකේ ළමයි කියන්න කොහොමද මට ඕන සෙක්ෂන් එක විතරක් අදාළ කොලම් විදිහට හදලා අනික් ටික ඒ විදිහට තියන්න. චැලෙන්ජ් එකක්. ඒ අදාළ ටික විතරයි සිලෙක්ට් කරන්න ඕනේ. ඔක්කොම සිලෙක්ට් කරන්න නැතුව. හරි. හරි එතකොට හරි අදාළ ටික විතරයි සිලෙක්ට් කරන්නේ. හරි. හරි එහෙනම් මම මේ අදාළ ටික විතරක් සිලෙක්ට් කරලා මේ ටික විතරක් සිලෙක්ට් කරලා කොලම් වලට ගිහිල්ලා ටෝ කොලම් කරන්න. හරි. එතකොට දැන් මෙතන ඇවිල්ලා අදාළ ටික කොලම්ස් විදිහට විතරක් කැන එක හරිද? ඒක දැන් මේක මේ දැන් එතකොට මේ කොහොම අයිඩෙන්ටිටි කියන එක ගිහිල්ලාද? දැන් අදාළ ටික විතරක් සිලෙක්ට් කරලා කොලම් 1 මෙතන ගිහිල්ලා කොලම් 3. එතකොට මෙතන මෙහෙම ගත්තොත් එහෙම හරි. දැන් මම මේක දැන් මෙතන කොලම් ටික කළා. දැන් ඊට පස්සේ කළා කියන්නකෝ. සිලෙක්ට් කළා. දැන් මේ ටික විතරක් මම සිලෙක්ට් කරපු ටික මට පුළුවන්ද? නැත්නම් මේ පේජ් එකම සිලෙක්ට් කළා. ඒ කියන්නේ මම හිතා මේක ඕනේ කියලා. මේක විතරක් මම සිලෙක්ට් කළා. මට පුළුවන්ද ලෑන්ඩ්ස්කේප් කරන්න. මෙතන ලෑන්ඩ්ස්කේප් වෙනවා. මෙතන ලෑන්ඩ්ස්කේප් වුණාට මතක තියාගන්න අපි මෙතන ෆුටර් එක දැම්මොත් එහෙම මේක ලින්ක් වෙනවා අනික් දෙතෙන් අනික් සෙක්ෂන්ස් වලට. මේක කරන්නේ මේ සිලෙක්ට් කරලා කරන්න එපා. සිලෙක්ට් කරලා කළොත් එහෙම ඒක කන්සිස්ටන්ට් නෑ කීරක් ගන්න. හරි සිලෙක්ට් කරලා කරන එක නෙමෙයි. සිලෙක්ට් කරලා කරන අනික් ක්‍රමය මොකද්ද? හරි ක්‍රමය. කොලම් එකට ගියාම යට තියෙනනේ අර තුන්වෙනියට තියෙන්නේ කියන්නකෝ. මෝ කොලම්ස් කියලා එකක්. ඔව්. ඒකෙන් තව කොලම් ඕනේ කියලා. නෑ ඒකේ තියෙන අර ඒකේ apply to කියලා තියෙන්නේ this section this point forward whole document කියලා. ඔව් මෙතන apply to ඔව් මේ කියන්නේ මොකක්ද? whole document එකට apply කරනවාද? එතකොට selected section කරනවාද? එතකොට section එකක් ඔයා මොන section එකද? කොයි section එකද? කොයි දින section එක? එහෙනම් හරිද? තව උත්සාහයක් ගන්න බෑ තව කවුරු හරි. ලසිත් ගත්තා. ඊට පස්සේ අපේ මන්ත ડોක්ටර් දේශිකාද කොහෙද උත්සාහයක් ගත්තා. තව කවුරු? සිලෙක්ට් කරලා කරන එක නෙමෙයි. මේ Office මම පාවිච්චි කරන 2024 latest version එක. latest version එක තමයි සිලෙක්ට් කරලා කරන්නේ. ඔයා බලන්න Office 2013 වගේ පරණ ඒවා පාවිච්චි කරලා බලන්න සිලෙක්ට් කරලා ඒක ඇප්ලයි වෙන්නේ නැහැ.
මම කවදාකවත් සිලෙක්ට් කරලා ඇප්ලයි කරන්නේ නැහැ. ඇප්ලයි කරලා දේවල් කරන්න බෑ. දැන් මම හිතන්නේ මෙන්න මෙහෙම වගේ තව දෙයක්. මේ ડોකියුමන්ට් එකේ මගේ දැන් උඩ හෙඩර් ෆුටර් එක ගිහිල්ලානේ. හෙඩර් එක තියෙනවා. මෙතන මේ සෙක්ෂන් එකේ මෙතන ඇවිල්ලා මේ සෙක්ෂන් එක නැතුව ගියා. ඔයාලට පේනවද? දැන් මම මේක සිලෙක්ට් කරලා කළා. එතකොට මෙතන හෙඩ දැන් මෙතන හෙඩ එක තියෙනවා. මේක හෙඩ එක ගියා. ඇයි ඒ අර සිලෙක්ට් කරලා ලේඅවුට් වෙනස් කරපු හින්දා. මොකක්ද ක්‍රමේ? හරි ක්‍රමේ කියන්න ටක් ගාලා. හරි ක්‍රමේ. දැන් හෙඩර් ෆුටර් ගිහිල්ලානේ. හෙඩර් ෆුටර් ගිහිල්ලා නම් අපිට කරන්න තියෙන්නේ අපිට ටක් ගාලා මෙතන කළා මේ link to previous කියලා යන්න පුළුවන්. link to previous කියලා ගියාම අපිට කලින් එකට අපි link වෙනවා. එතකොට එහෙම නැත්නම් මේ different first page කියන එකට මේක apply වෙනවා. එහෙම නැත්නම් ළමයි අපිට කරන්න තියෙන්නේ මේ පල්ලෙහා තියෙන page එකේ මෙන්න මේ section එක මෙහෙම copy කරලා ඒ කියන්නේ මේක copy කරලා link to previous නැත්නම් ආපහු මේකෙම ඒකට copy කරන්න. footer එකටත් කරන්න තියෙන මේ වැඩේමයි. footer එකෙත් මේක click කළා අපිට පුළුවන් මේකේ paste කරන්න. දැන් ඔයාලා බලන්න මම අනිත් දේ පෙන්නන්නම්. දැන් මේකේ මම මේ footer එක දැම්මා. මේකේ මේ footer එක දාලා හරිද? දැන් මේ page එකේ මම footer එක මම change කරනවා. මෙන්න මේ විදිහට කියලා දැන් change කළා. change කළා මොකක්ද ළමයි වෙන්නේ? මුළු ඔක්කොම change වෙනවා පේනවද? දැන් මම change කළේ යට එකේ විතරයි. යට එකේ විතරයි. හැබැයි උඩ ඔක්කොම change වෙනවා. ඔක්කොම change වෙනවා. එහෙනම් ඉතින් මේ ක්‍රමය හරියන්නේ නැහැ. මේකේ හරිද? මේකේ අපිට පුළුවන් ඕනනම් මේ link to previous කියන ළමයි කලින් එකත් එක්ක link වෙනවා කියලා. unlink කරලා change කරත් හරියන්නේ නැහැ. කලින් තියෙන එක වෙනස් වුණා මේකේ ඉඳන් ඔක්කොම ටික වෙනස් වෙලා යනවා. හරි. එහෙනම් මම මෙතන විතර වෙලා ගන්නෑ. කොහොමද අපි එහෙනම් මේක එක section එක අපි කොහොමද කරන්නේ? අපේ තියෙන option එකක් section කඩන්න පුළුවන්. section කඩන්න පුළුවන්. හරිද? section කඩන්න පුළුවන්. කවුරු section කිව්වට section එක කඩන මෙතන අපිට කිව්වට මෙතන අපිට කිව්වට ඒ කියන්නේ මෙතන තිබ්බා column වල more column කියන ගිහිල්ලා මෙතන apply to කියලා තිබ්බා this section and එහෙම දාලා තියෙනවා අනෙක් section. හැබැයි මොන section එකද කියලා නැහැ. දැන් ඕකම තමයි ළමයි ඔයාලට තියෙන්නේ. මෙතන අපි හිතන්නේ border එකක් දානවනම් ඒ කියන්නේ මොකක් හරි border එකක් දානවනම් හරිද? මෙතන ඇති මේ page borders කියලා ගිහිල්ලා page borders ගිහිල්ලා හරිද? මෙතනක් තියෙනවා මේ අපි දැන් මේ board එක දානවා කියන්නේ board එකක් දාද්දි whole document this section කියලා තියෙනවා. හැබැයි කොයි section ද කියලා දන්නේ නැහැ. ඔයා දන්නවද දැන් අපි section කියන එක පාස් එකේ ලියන්නේ. එහෙනම් ළමයි මේ document එක 100%ක් වගේ control එකේ තියාගන්න අපි කරනවා පොඩි වැඩක්. හරිද? පොඩි වැඩේ තමයි. දැන් මෙතනටත් අපි මේ footer එක මෙතන සම්බන්ධ වුණා. footer එකෙත් අපි different first page කියලා තිබ්බත් එතනට මේ footer එක ආවා. අපි එහෙනම් කරන්නේ එහෙනම් මේ මම මෙතනින් මේක මම කරන්නේ මෙහෙමයි. මෙතනින් පස්සේ අලුත් page එකක් නේ. අපි කරන්නේ ළමයි මෙතනින් පස්සේ අපිට section එක කැඩෙන්න ඕනේ. එහෙනම් වා section එක කැඩෙන්න ඕන දැන් ටික හොඳට බලා ගන්න. මම මේක හරි වැදගත් දෙයක් පෙන්නන්නේ. මේක වාගේ tourism වලට විතර නෙමෙයි. වාගේ බබාගේ වැඩවලට වාගේ husband wife ගේ වැඩවලට academic වැඩවලට ඕන දෙයකට මේක ඕන වෙයි. එහෙනම් මේ section section කැඩෙන්න ඕන දැන් section කොට මම එහෙම මොන section එකද කියලා දන්නේ නැහනේ. එහෙනම් මෙතන select කරගන්නවා. ඔයාට තියෙනවා මෙතන layout කියලා. layout එකේ තියෙනවා ළමයි break කියලා එකක්. break කියලා. ඒ break එකේ මේ section break එකක් ගන්න ඕනේ. page break නෙමෙයි section break. ඒ කියනකොට පේනවාද මේ document මේ බලන්න මේ රූප සටහන මේකේ වම් පැත්තේ උඩ කොටස එකක්ුයි යට කොටස වෙනස්ුයි. එකම document එකම page එකේ sections කීප එකට යනවා. එහෙනම් මෙතන ඉඳන් අපි කියන්නේ එහෙනම් අලුත් section එකක් පටන් ගන්න ඊළඟ page එකේ. හරි. ඒ හින්දා අපි ඊළඟ page එකේ ඉඳන් අපි මේ section එක අපි මෙතනට add කළා. එහෙනම් මේක add කරන්නේ කොහොමද? break ගියා next page එකට ගියා. එහෙනම් next page එකේ මේ item කියන එක අපේ අලුත් section එකක්. හරිද? අලුත් section එකක්.
දැන් බලන්න මෙයා එක සෙක්ෂන් එකක් මෙයා වෙන සෙක්ෂන් එකක් මට ඕනේ මේ කෑල්ල යටින් අයින් කරගන්න මෙන්න මෙතන එහෙනම් මම බය නැතුව මම මේක සිලෙක්ට් කළා ඩිලීට් එක ගැහුවා හරිද එතන මෙතන ඩිලීට් වුණාට මෙතන ඩිලීට් වුණේ මොකද මම මෙතන තියෙන සෙක්ෂන් එක මේ link to previous කියලා තිබ්බා එහෙනම් මම එතනට link කරන්නේ නැහැ හරිද එහෙනම් මම මෙතන තිබ්බ සෙක්ෂන් එක කොපි කරනවා කොපි කරලා cover මේ description page එකට එන එක කැතයි ළඟ. හරිද? මෙතනට එන්න ඕන. දෙවෙනි page එකේ ඉඳන් එන්න ඕනේ. එහෙනම් දෙවෙනි page එකට දැම්මා. දැන් බලන්න මම තව දෙයක් පෙන්නන්නම්. itinerary එක ගත්තා. දැන් මෙයා එක section එකක් මෙයා තව section එකක්. ඔයාට ඉතින් මේක බලන්න පුළුවන්. මේක බලන්න පුළුවන්. මේ තියෙන මේ show height කියලා තියෙන මෙතන home page එකේ මෙතන ගත්තාම ඔයාට පේනවද මේ එක section එකක් මෙතන තව section එකක්. හරිද? දැන් ඒ වගේ අපි තව එකක් break එකක් ගහමු. අපේ itinerary එක තියෙන page ටික තියෙනවානේ. itinerary තියෙන page ටික මේ විදිහට තියෙනවා. accommodation ටික ඉඳන් අපි මෙතන ඉඳන් අපි මෙතනත් තව section එකක් ගහමු. මෙතන ඉඳනොත් ඒ කියන්නේ මෙතන ඉඳනොත් අපි ගහමු layout එකට ගියා, break එකට ගියා, next page එකට ගියා. ඒ කියන්නේ ළමයි මෙතන ඉඳන් තව section එකක්. ඒක බලන්න පුළුවන් home එකට ගියා. home එකේ මෙන්න මේ view එක මේකට ගියා. එතකොට පේනවද? section break එකක් apply වෙලා තියෙනවා මේ section break එක apply වෙලා තියෙනවා. දැන් ළමයි මම මේකේ එහෙනම් මේ first page එක මේක එක section එකකුයි මේක තව section එකකුයි අර accommodation hotel තියෙන්නේ ඒක තව section එකකුයි හැටියට ගහගත්තා. දැන් බලන්න මට ඕන නම් මම මෙතන මේ link to previous කියලා ගැහුවේ ගහන්න නැතුව හරිද ගහන්න නැතුව මම මෙතන මගේ මේ header එක මම accommodation එක වෙනස් කළා. accommodation එක වෙනස් කළාට ළමයි මෙතන පේනවද වෙනස් වෙන්නේ නැහැ දැන් වෙනස් වෙන්නේ නැහැ. ඒ මොකද වෙනස් වෙන්නේ නැත්තේ? මෙයා එක section එකක් මම මේ ක්ලියර් කළා. මට ඕන link to previous කියලා ගහපු ගමන් මට ඕන අර පරණ ෆයිල් එක උඩ තිබ්බ ෆයිල් එක මේකට ගන්න පුළුවන් ඔටෝමැටිකලි. ඒ කියන්නේ මේ section එක උඩ section එකට link වෙනවා. ඊළඟ document එක ඉහළ පහළ යද්දී පහළ page එකේ ඉඳන් අර link to previous කියලා ගහපු ගමන් උඩ section එක මේකට link වෙනවා. හැබැයි ඔයාට custom එකක් ඕන. අපිට මෙතනට ඕනේ මේ link to previous නැතුව. ඔයාට ඕන නම් මෙතන වෙනත් ලස්සන header එකක් නම් ඕන. මෙතන හිතන්න මෙතන ලස්සන header එක. දැන් මෙතන මේ ලස්සන ලොකු header එකක්. හැබැයි මෙයාගේ මේ header එක පේනවා. මේ හපංකම කරන්න පුළුවන් control එකක් තියාගෙන ඔයා section break එකක් එවුවා. selection දාලා කළොත් එහෙම ඔයා දන්නේ හරියට මොකක්ද වෙන්නේ කියලා. අනික පරණ word වල select කරලා ඒක apply කරන එක හරියට apply වෙන්නේ නැහැ. latest මේ මගේ latest version එකක් තියෙන්නේ ඒකේ apply වෙනවා. දැන් මට මේක header එක වෙනස් කරන්න නෙමෙයි අතර ඕනේ. ඔය කොහොම තිබිච්චාවේ? මට ඕනේ මම එහෙනම් ළමයි දැන් එහෙනම් මේ බලන්න මම වෙනම select කර ඉන්නේ නැහැ. දැන් මේ home page අපේ මෙතන අපේ first page එක ඒක එක section එකක්නේ. මේක එක section එකක්. දැන් මට ඉතින් කෙලින්ම load වගේ ගිහිල්ලා මෙතනට ගිහිල්ලා layout එකට ගිහිල්ලා මෙතන මම two column architecture එකක් දානවා. මෙතන ඉඳන් අපි කියන්නේ මේ section එක අපි කෙලින්ම column ගිහිල්ලා two column architecture එක අපිට මෙතන apply කරන්න පුළුවන්. එතකොට two column architecture එක apply කරනවා කියලා කියන්නේ මෙතන දැන් මෙතන බලන්නකෝ මේ section එකේ ඈ home page එක second page එක දැන් මෙතන ඇවිල්ලා මේ two column එක apply වුණේ මෙතන මේ ටිකට විතරයි. සාමාන්‍යයෙන් අපි මෙතන column එකක් අපි මෙන්න මේ දේවල් apply කරද්දී column architecture එක සාමාන්‍යයෙන් ඔයාට පේනවද ඒ අදාළ කලින් මම select කරලා දැම්මනේ. select කරලා දාපු හින්දා අපිට මේ section එක විතරයි ඒක apply වෙන්නේ. සාමාන්‍යයෙන් අලුතෙන් document එක අරලා බලන්න. එතකොට අපිට මේක select කර ඉන්න ඕනේ නැහැ. select කරන්නේ නැතුව අපිට කෙලින්ම ඒ දේ කරන්න පුළුවන්. ඉතින්
කොලම් දානවා නම් දැන් බලන්න කලින් නම් ඔයා මේ page එක කෙලිම layout එක වෙනස් කළා නම් දැන් මේක තියෙන portrait. දැන් මම මෙතන ඉඳන් මොකද කරන්න යන්නේ? මම මෙතන ඉඳන් කරන්න යන්නේ layout එක orientation එක landscape කරන්න. දැන් බලන්න මේ කොටස විතරක් portrait වුණා. හැබැයි මේකේ පොඩි දෙයක් වුණා. තව page එකක් වැඩිපුර ආවා. ඒක ඇයි අපිට පුළුවන් මේක ක්ලික් කරලා මේක අනිත් පැත්තට දාගන්න. කොහොමද දාගන්නේ? මේකේ මෙන්න මේ වැඩිපුර තියෙන page එක අපි මේකට add කරගන්න පුළුවන්. හරියට හරි. මෙතන මේ column මාරු වෙච්ච එක one column ගියා. අන්න හරි. දැන් ආවනේ ටූක් මේ portrait විදියට. ඔව්. එහෙනම් මේ section එකට itinerary ආවා. පොඩ්ඩක් ඉන්න මම මෙතන ඉඳන් home එකට ගියා. orientation landscape කළා. දැන් හරි. ඒ කියන්නේ කලින් අර මම selection එකක් දාපු හින්දා ඒක කී. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් home එකට ගිහිල්ලා මේ different section. දැන් එතකොට මම select කර දැම්මේ select කර දාන්න එපා. එතකොට full අවුල් වෙනවා. කොහෙද දාන්නේ කින්ද මන්ද කියලා ඔයා දන්නේ නැති ඉඳලා. දැන් මෙතන ඉඳන් අපිට මේකේ යටතේ අපිට පුළුවන් කෙලින්ම කෙලින්ම column wise 2 column 3 column අපිට මේක organize කරන්න. මේ විදිහට මේක organize කරගන්න පුළුවන්. හරි. ඉතින් මට පෙන්වන්න ඕනුනේ ඒක කරගන්න සාමාන්‍යයෙන් අදාළ ඔයාගේ දැන් බලන්න එකම document එකේ මේක වෙන orientation එකක් මේක වෙනම orientation එකක්. හරි. එහෙමනම් දැන් මෙතන ඇවිල්ලා section එක දැන් මේක මෙතන section එකකට කැඩලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු section එක කැඩලා තියෙනවද කියලා. ඔව් මෙතන section break එකක් අපි ගහලා තියෙනවා මේ different section එක. එහෙනම් අපිට මෙතන තියෙන section break එක අපිට මෙතනින් අයින් කරන්න පුළුවන්. section break එකක් ආවනම් සාමාන්‍යයෙන් මෙතනින් ගත්තේ පස්සේ මේ break එක අපිට section එක remove කරන්න පුළුවන්. remove කරපු ගමන් අපිට page break එක විතරයි තියෙන්නේ. එහෙනම් දැන් මොකද අපි අර select කරලා දාපු හින්දා. හරි. දැන් මෙතන මේ වගේ තැනක අපිට පුළුවන් කෙලින්ම layout එකට ගියා column wise add කරන්න. දැන් පේනවද? මුළු ඔක්කොම ටික apply වෙනවා. මුළු ඔක්කොම ටික column wise යනවා. දැන් accommodation ටික බේරෙනවා. මේ ඇයි accommodation එක කියන්නේ ළමයි? එයා වෙනම section එකක් නේ. මෙයා මෙතන ඉඳන් එයා වෙනම section එකක්. එහෙනම් accommodation ටික බේරෙනවා. දැන් මෙතන ඉඳන් යන්නේ 2 column. හරි. මෙතන ඉඳන් 2 column. දැන් 2 column විතරක් නෙමෙයි. අපිට මෙතන ඉඳන් අපිට ඕන නම් column අපිට 3 column කියලා යමුකෝ. දැන් column 3යි. මෙතන page break එක. column 3යි. හරිද? column 3යි. ඒ විතරක් නෙමෙයි මම orientation එක landscape කරනවා. දැන් බලන්න මෙතන ඉඳන් ඒ කියන්නේ කලින් මෙහෙම select කරලා දාන්න එපා. select කළාම section break කරනවා. මම හොයාගත්තේ කොහමද? මෙතන section break එකක් පැදලා තිබ්බා. කලින් තැන. දැන් මෙතන මම first page එකේ section break ගහගත්තා. break එක ගහගත්ත ගමන් මේක different section ආවා. මෙතන page break ඊළඟ page එකට ගියා. section break උයි page break කියන්නේ දෙකක් දැන් දැක්කනේ. ඊට පස්සේ මේක දැන් තනි section එකකට ගත්තා. හැබැයි ඒ section එක ලස්සනට ඒ section එක විතරක් ලස්සනට 3 column architecture එකේ තියෙනවා. 3 column architecture එකේ තියෙනවා. හරි. මේ කොටස වෙනස් different section එක. මේක හරි වැදගත්. ඔයාගේ document එකේ මේ යම් කොටස් වල වල විතරක් වා header footer දානවා නම් මේ different first page කියන එක විතරක් ගියාට හරියන්නේ නැහැ. ඔයා එහෙමනම් මේ දේවල් ටික ලස්සනට දානවා නම් ඔයා අනිවාර්යෙන් මේ section break වලට හදන්න ඕනේ. break හදන්නේ layout වලට ගියා. break වලට ගියා next page එකට ගියා.
හරිද? ඔන්න ඔච්චරයි. එතකොට මේ ඩිෆරන්ට් මේ බ්‍රේක් එක කඩාගත්තාම ඒ බ්‍රේක් එකට විතරයි මේ දේවල් ඇප්ලයි වෙන්නේ. දැන් මෙතන ෆුටර් එකක් නැහැ පේනවද? දැන් මෙතන ෆුටර් එක අපි ඕනනම් ෆුටර් එකක් කියලා දාලා අපි නිකන් දාමු මෙන්න මේ වගේ නැත්නම් මේ වගේ ෆුටර් එකක්. හරි. දැන් මේ ෆුටර් එක දැන් මට දැන් මෙතන ෆුටර් එක පේනවද වෙනස්? මේ ෆුටර් එක වෙනස්. සම්පූර්ණ ඩිෆරන්ට් සෙක්ෂන් එක. සිලෙක්ෂන් කරලා ගියාට මේ සිලෙක්ෂන් වලට විතරක් එක දෙයක් ඇඩ් වෙන්නේ නැහැ. ඒ දේ විතරක් ඇඩ් වෙන්නේ නැහැ. ලේටස්ට් ඔෆිස් වල පුළුවන් වුණාට පරණ version වල කරන්න බෑ. ඉතින් මට මේක ඕනේ නැහැ මේ column wise යන්න. මම මේක normally ඒ කියන්නේ මෙතන select කරලා මෙතන normal column නැතුව one column එකෙන් කරන්න සහ orientation එක මම මේක portrait ම කරන්න. හරි. එතකොට මේක ඔක්කොම portrait. දැන් මෙතන ඉඳන් ඔයාගේ මේ package එක තව කොහොමද ඔයා පොඩ්ඩක් අඩු වැඩි ලස්සන දේවල් කරන්න. දැන් බලන්න දැන් මේ වගේ දෙයක් මේ කළාම අපි දැන් මේකේ බලමු නෑ PDF view එක PDF කරන්න ළමයි. Word එකේ කෙලින්ම save as PDF කියලා තියෙනවා. නැත්නම් save as කියලා ගිහිල්ලා අපි normal Word document එක save කරන තැන ඔයාලට පුළුවන් PDF select කරන්න. මෙතනට PDF කියලා එන්නේ වෙනම ඔයාගේ PDF document එකේ Acrobat වල print tag විදියට set ලා තියනවා විතරයි. බලන්නකෝ දැන් මේක ලොකු වෙලා තිබ්බට. බලන්නකෝ දැන් බලන්න කොහොමද ගති කියලා මේක. ඉතින් ඔයාගේ company logo එක ලස්සනට මෙතනින් curve මොකක් හරි image එකක් දාලා තිබ්බනම් මේක හරිය ලස්සනටම මේක බලා ගන්න පුළුවන්කම එනවා. හරි. දැන් එහෙනම් අපි මේක images ටිකක් දාගන්න හැටි කොහොමද කියලා පොඩ්ඩක් බලමු. images ගැනත් ඔයාලට basic මම idea එකක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට කරන්නම දෙයක් නැත්නම් wellness retreat in Serin Sri Lanka අපි ගත්තොත් එහෙම අපි කෙලින්ම Google එකට ගිහිල්ලා wellness retreat in Sri Lanka කියලා search කරමු. මෙහෙම search කළා Google එකේ. හරිද? Google එකේ search කළා ළමයි ඔයාලට පුළුවන් images කියලා section එකට යන්න. දැන් ඉතින් ඔයාට මේ cover page එකක් වගේ ඕන නම් මොකක් හරි ලස්සන එහෙම එකක් දාගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ බලන්න image කියන එකට ගියා image එකේ high quality දැන් මම මේක ඔයාගේ website එකට high quality image ඕන නම් ඔයාට දැන් මේ image වල ලොකු quality එකක් නැහැ. ඔයාට මේ tools වලට ගිහිල්ලා මේ size එක කියලා ගිහලා මේ large size එකක් දාන්න. එතකොට මේ large size images තමයි මේකට දාන්නේ. දැන් මේ package එකේ දැන් අපි යන්නේ my first package මම තාම ඉන්නේ first package එකේනේ. ඔව්. හරි. දැන් මේ document එකේ අපිට wellness in Sri Lanka කියලා අපි description එකක් දීලා තියෙනවානේ. එතකොට මෙතන අපිට truth image එකක් වගේ දාගන්න අපි බලමු මොකක් හරි එකක්. හරි. එතකොට සාමාන්‍යයෙන් කොහොමද අපි දාගන්නේ? කලින්ම පොඩි image වලට යනවා. බලන්න image එක. ටිකක් දිග අතර තියෙන image එකක් වගේ ගමු. මේ අපි හිතන මේක ගන්නවයි කියලා. මෙන්න මේක අපි ගන්න. මේක පොඩි image එකක්. හරි ලොකු ගාණක් නෙමෙයි resolution 720 480. දැන් ඔයාලට මේක copy කරන්න මේ. copy image කියලා ගිහිල්ලා ඔයා මෙතන කරන තැන ඔයා මෙතන paste කරන්න image එක. හරි මෙතන image එක paste කරා. එතකොට දැන් ප්‍රශ්නයක් වුණා මෙතනට අපිට එන්න ඕන image එක. මෙතන ආව යටට මේ image කළාම image ටික කීකරුනේ අකීකරු. මේ image එක අරන් ඔයාලට මේ ඇද්දට එන්නෙත් නැහැ. හරි දැන් මට at least කියන්න මේ image එක paste කළාට මේ image එක ඔයාලට ඕන තැනට එන්නේ නැහනේ. මට පුළුවන් නම් කවුරු හරි දන්න කෙනෙක් කියන්න කොහොමද මේ image එක ඕන තැනට දාන්නේ? ඒ ඔය දකුණු අත පැත්තේ තියෙන පොඩි කොටුවක් වගේ එකක්. ඔව් ඒකේ අන්න ඒකෙන් ඔය දෙවෙනියට තියෙන එකත් හරියනවා. හරියනවා. සාමාන්‍යයෙන් ඔයා හරියට හරි කිව්වා. මේ image එක double click කළා මේ position කියන එකට ගිහිල්ලා මේ අපි කෙලින්ම inline with text කියලා option එකක් තියෙනවා. ඊට අමතරව අපි send කියන එක දාගන්නවා.
send කියන එක දාගත්තාම මේ document එකේ සාමාන්‍යයෙන් image එක අපිට ඕන තැනකට මෙතනින් එහාට අපිට ගෙනියන්න පුළුවන්කම එනවා. ඊට පස්සේ position මෙතන මේ කියන්නේ wrap කියන එක. wrap කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ image එකක් ඔයා text එකත් එක්කලා අර website එකේ දානවා වගේ text අස්සර දාන්න තමයි අපි මේ through කියන option එක දාන්නේ. through කියන option එක. අපි දැන් image එක පොඩ්ඩක් size අඩු වැඩි කළා. එතකොට පේනවාද ඔයාට මේ කෙලින්ම ඕනනම් මේ image එක හරිද image එක මේ text අස්සට ඔබන්න through කියන එක දැම්මොත් ඒ පුළුවන්කම ලැබුණේ මේ text wrapping කියන එක wrap text එකත් එක්කලා wrap වෙන හින්දා. හරි. ඉතින් මේකේ මේ options දානවායි කියලා කියන්නේ මේ හරි තැන තමයි මේ shortcut එකක් කිව්ව හරි. මෙතන මේ position එකයි මේ wrap කියන එකයි එක්කලා මේක දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි position එක හැටියට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේ image එකේ double click කරලා මේක පොඩක් අපි ඕන crop කරලා මේක crop කරනවා කියලා කියන්නේ image එක size එක අපි අඩු කරලා මේ වගේ කරලා අපිට පළල් අතරට මේක ඕන enter කරන්න. එහෙනම් මේ image එක අපි පොඩ්ඩක් තව ටිකක් ලොකු කරලා දාමු. හරිද? එතකොට මේක ටිකක් ලොකු කරලා. ඉතින් මේ image එක ආයි double click කළාම මේක double click කළාම ඔයාලට මෙතන තියෙනවා image options කියලා. මෙතන තියෙනවා මේ image එක මේ රවුමටද හතරැස්සද මේ එක එක styles තියෙනවා. වැඩියමත් දාන්න එපා boring වෙන විදිහට නිකන් professional touch එක එන විදිහට ඔයා මේක ලස්සනට වැඩි කරන්න. මෙන්න මේ වගේ එකක් අපි shape වෙන්න මේ වගේ නිකන් ලාවට අපි දාගමු. මේ වගේ නිකන් සාමාන්‍යයෙන් වටේ නිකන් බොඳ වෙලා යන විදිහට නැත්නම් වටේ මේ වගේ අපි නිකන් පොඩි style එකක් දාගමු. දැන් එතකොට නිකම්ම නිකන් අපි නිකන් naked ඉන්නවා වෙනකොට යම් කිසි අපි නිකන් wellness කියන එක touch වෙන්න අපි දෙයක් කළා. හැබැයි මතක තියාගන්න ඒක කරද්දි ඔය අර text wrap කරද්දි මේ text එක පල්ලෙහාට එන්නේ නැති වෙනවා වග බලා ගන්න ඕනේ. හරියට හරි. දැන් ක්‍රමානුකූලව ඔයාට මේක හිමින් සීරුවේ සීරු මාරු කරන්න පුළුවන්. ඒක පල්ලෙහා page එකට ගියා. පල්ලෙහා page එකට යන්නේ නැතුව හිමින් සීරුවේ උඩට අන්න හරි. ඔය ගන්නට තියාගන්න. එතකොට මේක අපි මෙතනට තා වැඩිපුර page එකක් ආවා. අපිට කරන්න තියෙන්නේ මේක ලස්සනට දැන් තව page එකක් ආවොත් mistakenly අපි කරන්නේ මේක ක්ලික් කරලා delete button එක ගන්න. එතකොට උඩට එනවා. හරි. දැන් මේක ආවා. දැන් ළමයි ඔයාලට පුළුවන් මේ ඔයාගේ itinerary එකේ මේ අපි දැන් යන්නේ කොහෙද? නිගම්බෝනේ. ඕනනම් නිගම්බෝල ෆොටෝ එකක් මෙතනට ඔබන්න. නිගම්බෝල ෆොටෝ එකක් ඔබන්න. ඉතින් මේක බේසික් cover page එක විතරක් ආවත් කමක් නැහැ. මෙතන වට ඕන නම් නිගම්බෝල ෆොටෝ දාන්න නැත්නම් මේ හොටෙල් එකේ ෆොටෝ ටික දාන්න. ඉතින් දැන් වට මේ පෙන්නපු විදියට insert image කියලා ගිහිල්ලා මේ කැමති විදියකට ලස්සනට වඩා අඩු කරගන්න පුළුවන්. එහෙනම් මම එතනින් එහාට මම ලොකු වෙලාවක් ගන්නෑ. ලොකු වෙලාවක් ගන්නෑ. හරි? දැන් ඔයාට ඔයාගේ මේ කියන page එකට මේක නෙමෙයි ඇත්තට දැන් අපි image එක දැම්මා. image එක දැම්මා header footers තියෙනවා. මේ වඩපණ 15 වගේ මේ හරි 15 නම් ඔයාට තව මොනවා හරි ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රශ්නේ තමයි අපි ගත්තොත් එහෙම මෙතන තියෙන නිගම්බෝනේ නිගම්බෝ ගැන අපි විස්තරයක් දානවා. නිගම්බෝ ගැන දාද්දි නිකන් හිතන්න අපි නිකන් සර්ච් කරනවා නිගම්බෝ ශ්‍රී ලංකා කියලා. හරිද? නිගම්බෝ ගත්තාම ටිකක් ඕනනම් මේ ටෙක්ස්ට් එකක් තියෙන එකක් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අර ෆොටෝ ගද්දි මේ අර කොපිරයිට් සදින ඒවා ගන්න එපා. ඒ අකුරු වැදිච්ච ඒවා ගන්න එපා කැතයි ඒවා. සාමාන්‍යයෙන් නිගම්බෝ ගත්තොත් මේක මෙන්න මේක මේ ඉමේජ් එක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා මේක අපි මම කොපි කරගත්තා. කොපි කරගෙන හිතන්න මම මේක පේස්ට් කළා. පේස්ට් කරද්දී හරිද? මම මේක පේස්ට් කරද්දී එකක් ඇවිල්ලා මම මෙතන පොසිෂන් එක සෙන්ටර් කළා.
පොසිෂන් එක සෙන්ටර් කරලා මේ විදිහට මම මේක ගත්තයි කියන්නේ මම මේක එහෙම ගත්තා. ගද්දී තව දෙයක් කරන්න පුළුවන් අපිට crop කියන එකට ගිහිල්ලා crop කළා. දැන් ඔයාලට පේනවද මේක නේ හරියටම එතකොට ටෙක්ස්ට් එක හරියටම ලයින් වෙන්නේ නැහැ ඊ. දැන් ඔයාලට ඉමේජස් කීපයක් ලයින් එකට දාගන්න ඕන ළමයි. අපිට අර වෙබ්සයිට් එකේ 1990 ගණන් වල හදපු වෙබ්සයිට්ස් වල වගේ අපිට පොඩි ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මෙතන පොඩි හොර වැඩක් තියෙනවා කරන්න. මෙතන ඔයාලට පුළුවන් insert කියලා ගිහිල්ලා table එකේ column දෙකකට table එක දාන්න. හරි. එතකොට ඔයාලට පුළුවන් මේක කට් කරලා image එක කට් කරලා මෙන්න මේක ඇතුළට මේ image එක ඔබලා දාන්න පුළුවන්. හරිද? image එක ඔබලා ඕන නම් image එක ටිකක් පොඩි කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ඔයාට ඕන නම් මේ description එක කට් කරලා මෙන්න මේ section එකට දාන්න පුළුවන්. ඉතින් image හතරක් හරි column තුනකට වගේ දාලා rows දෙකකට දානවා නම් කියන්නේ නිගම්බු city එක නිගම්බු hotel එකේ ඉන්න hotel එක. ඒතර ගිහිල්ලා කරන activities ඔයාට package එකේ දාන්න ඕන නම් හරි. එතකොට හරි align වෙන්න ඕනේ. ඒ කියන්නේ එක image එකක් මෙහෙම එහෙම දාන්න නැතුව ලස්සනට කරනවා නම් ඔයාට දැන් මේ text එක ඕන නම් text එක justify කරන්න. හරිද? text එක justify කරන්න. කළා හැබැයි අවුලක් තියෙනවා මේ table එකේ මේක පේනවා. මේ ෆොටෝ කියලා පේනවා. ඔයාලට පුළුවන් ළමයි මේක ඩබල් ක්ලික් කරලා මේකේ බෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ table එකේ grid එක තියෙනවනේ. අපිට පුළුවන් මෙතන මේ විදිහට ඒ කියන්නේ table එක ඩබල් ක්ලික් කරලා table එකේ බෝඩ් එක මේ no border කියලා අපිට දාන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ වෙලාවල් වලදී අපිට හැම වෙලෙම බලන්න alignment එක තියෙනවා මේක. alignment තියෙනවා. ඔයාට ඕන නම් මේ වගේ ඊළඟ section එකක් මේකම copy කරලා ඔයාට මෙතන මෙහෙම දාන්න පුළුවන්. මේ විදිහට යන්න පුළුවන්. කෙටි ක්‍රම පාවිච්චි කරන්න. එතකොට මෙතන අලුත් image එකක් යන්න පුළුවන්. ඔයාට ඕන නම් text නැතුව image හතරක් විතරක් ලස්සනට යන්න පුළුවන්. හරිද? එතකොට table එක දාලා table එකේ board එක hide කරන්න. එතකොට දැන් හිතන්න මේක PDF කළාම ලොවෙත් මේක හොයාගන්න බෑ කාට මේක මොකක්ද කරලා තියෙන්නේ කියලා. හැම වෙලේම යවද්දි PDF යන Word document නම් යවන්න එපා. ඉතින් මම Word document මම ඔයාලගේ PDF එක තමයි present කරන්න class එකේ මම දැකලා ඇති. ඔයාලා කවුරුත් දන්නවත් ඇති PDF එක කොහොමද present කරන්නේ? PDF එක present කරන්නේ control button එක ඔබාගෙන L එක ගැහුවාම PDF එක PowerPoint එකක් වගේ present කරන්න පුළුවන්. ඉතින් මම හැමදාම කරන්නේ ඊ ලේසි දේ. මොකද වෙනම ස්ලයිඩ් ගන්නවට වඩා ඔයාගේ තියෙන ස්ලයිඩ් එකෙන් ලස්සනට වැඩි කරන්න තමයි මම කැමති. දැන් බලන්නකො මේ ડોකියුමන්ට් එකේ තියෙන neatness එක. දැන් ඔයාට මම දැන් මේ බේසික් දේවල් ටික කියා දුන්නා. ටයිටල් එක කොහොමද තීම් එකක් හදාගන්නේ? තීම් එකක් හදන්න ඕනේ. තීම් එක තියෙන තීම් එක ඇප්ලයි කරන්නේ කොහොමද? ඒකට කලර්ස් ෆොන්ට් ඇප්ලයි කරලා යම්කිසි යුනික් ටාගට් එක වෙන්න ඕනේ. ඔයාගේ යාළුවාගේ කරන පැකේජ් එකට හාප්පසින් වෙනස්. කන්ටෙන්ට් එක ෆෝමැටින් ඒ හැමදේම වෙනස්. හරි. ඒක වෙනස් කළා මම දැන් බලන්න මේ කරපු දේ. බලන්න ක්ලීන්නස් මේ ෂැඩෝස් එක ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මෙතන මේ වගේ කන්ටෙන්ට් එකක් එන්න පුළුවන්. එහෙනම් තව ඉමේජ් දෙකක් මම මේක කරන්න යන්නේ නැහැ. එහෙනම් මේ විදිහට වට මේක කරන් යන්න පුළුවන්කම තියෙනවා. හරි. ප්‍රශ්න මොනවද තියෙන්නේ? ප්‍රශ්න? ඕකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකට එහෙම කලර්ස් දැම්මට කමක් නැද්ද? ගොඩ දෙනෙක් දානවා. හරි. දැන් මට බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න එපා. not nice. ඒ කියන්නේ මෙතන කෙලින්ම අපිට මේ ડોකියුමන්ට් එකේම බෑග්ග්‍රවුන්ඩ් එකට වෙන ඉමේජ් දාන්න පුළුවන්. ඒක ඇත්තට ඇක්සෙප්ට් කරන්නේ නැහැ දැන්. ඒ කියන්නේ ඉස්සර ඒක දාපු ගමන් පෙලක් අය කම්පැරිටිව් ෆයිල් එකේ මට එවලා දෙනවා තනිකර බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉමේජ් එකක් උඩ ලෝඩ් වෙනවා. දැන් හිතන්න ඔයා ඉමේජ් එකක් උඩ ලෝඩ් වෙනවා නම් හරිද? ඒ ඉමේජ් එකේ පාට උන දැන් මේ අකුරු සුදු පාටයි. හැබැයි මේ ඉමේජ් එකේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් වුණා නම් මොකද වෙන්නේ? ක්ලියර් නෑ. ඉතින් මේකේ තියෙනවා මේක වගේ page style එකට ගිහිල්ලා ඒ කියන්නේ දැන් මේක design එකට ගිහිල්ලා මේකේ page එකට ඔයාට මේ page color කියන එකට ගිහිල්ලා ඔයාට
මේ දේ කරන්න පුළුවන් මේ fill effect එකට ගිහිල්ලා කෙලින්ම picture එකක් load කරන්න පුළුවන්. එතකොට page එකේ picture. ඉතින් ඒව කළාම එකක් වගේ file size වැඩි වෙනවා. දැන් කවුරුත් එහෙම කරන්නේ නැහැ ළම. දැන් කවුරුත් එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න නිකන් ඔයා Word එකේ වුණත් නිකන් අමුතු දැන් ඔයා බලන්න company profile මම ඔයාලට එකක් පෙන්නන්න. දැන් ඔයාලගේ එවපු එකක් පෙන්නන්නම් මම. ඔයාලගේ tourism exact writing workshop එක overview කියලා එකක් තිබ්බ. මටත් ඔයා පේන්නේ නැහැ. overview කියලා එකක් තිබ්බ tourism shortcut. මෙතන අපි ගත්තොත් එහෙම හරි නිකන් හිතන්නකො annual statistical report අපේ SLTD එකේම ගන්නවා. දැන් බලන්න මේගොල්ල බලන්න කරලා තියෙන දේවල්. අපි මේකම ගමු. දැන් මේ කවුරුවක්වත් මේගොල්ල මීට වඩා අපි ගත්ත ඉගෙන 2023 2024ක බලමු. ඒකට ලස්සනයි. විපාන ඒගොල්ලෝ ඉමේජ් බස්සලා නැහැ. ඒගොල්ලෝ white background එකේ කරලා මේ header footer වලට design බස්සපු එක තමයි කරලා තියෙන්නේ. මේ two column ගිහිලා තියෙනවා මේක. මේක නම් InDesign එකේ තමයි ගොඩක් කරලා තියෙන්නේ. ඒ InDesign ඕනේ නැහැ Word එකේම ලස්සන කරන්න පුළුවන්. මේ white background එකේ දැන් image මෙහෙම background එකට දාන එක කරන්නේ නැහැ කැතයි. මේ මං පෙන්නපු විදිහට column හදලා තියෙන්නේ මේ තනිකර ඒ Word document එක. මේ වගේ output එකක් ගන්න ලස්සනට කරන්න පුළුවන් ඔයාලට මේ Word එකම පාවිච්චි කරලා. ඔයා මේකට ලස්සන image ටිකක් බැස්සුවාම ළමයි මේ විදිහට document කරලා දැන් ඔයාට මේක section එකක් කරලා මේක column කරන්න පුළුවන්. column එකේ load කරන්න පුළුවන්. column එකේ load කරන්නට වඩා table එකක් දාලා දාන එක ලේසියි මොකද ඔයාට ගොඩක් control කරන්න පුළුවන් column වලට වඩා. හරි. ඕකේ. තාම මොනවද ගැටලු තියෙන්නේ? මේකේ. back image දාන්න යන්න එපා. තව අහන්න මොනවද තියෙන්නේ? ඉවර නෑ. තව තියෙනවා. මේක අද දවස් ඉවර නෑ. එතකොට ටාගට් එක වෙන්නේ දැන් හරි ඔයාගේ කම්පැනි ප්‍රොෆයිල් වේවා ඔයාගේ ඕන අයිටනරි වේවා පැකේජ් වේවා ක්ලීන් එකට අදින් පස්සේ මට ඇට්ලීස්ට් ගහලා මොන හරි ඉවනවනම් කන්සිස්ටන්ට් තියෙන විදිහට ක්ලීන් ડોකියුමන්ට් එකක් ක්ලීන් කියන්නේ මේ කෑලි නෑ ලස්සනට හෙඩ ඒව ලෑස්ති වෙනවා කන්ටෙන්ට් එක වෙනවා ඉමේජ් හැන්ඩල් කරනවා නම් ඉමේජ් එක ඔයා ලස්සනට ෆෝමැට් කරලා හදන්න. තාම මොනවද? header footers ගැන කිව්වා. header footer add කරන්න ඕන. දැන් මේකෙන් ගැටලු නැද්ද මොකද? තව අහන්න දෙයක් නැද්ද? ඊළඟ කොටසට යන්නද මම? excuse සාර මේ PDF එක ප්‍රසන්ට් කරන විදිය කොහොමද සර් කිව්වේ අර control press control එකයි L එකයි. L එකයි. Okay, හරි සර්. Thank you. හරි control එකයි L එකයි. හරි නේද? හරි. දැන් එහෙමනම් දැන් අපි දැන් cover page එක අපි title කියන්නේ මේ cover page එකක් ඕනේ. දැන් මේක ඇත්තට cover page එකම නෙමෙයි. cover page එක කියලා මේක බස්සන්න බෑ. cover page එකේ වෙන්න ඕන වගේ company විස්තරය. company විස්තරය දාන්න. cover page එකක් අපිට සහ අපිට පොඩි පොඩි art work ඕන. ඔයාට graphic designer කෙනෙක්ව hire කරගන්න නැතුව ඔයාටම වැඩේ ගොඩ දා ගන්න පුළුවන් මට්ටමේ දෙයක් පෙන්න ගන්න ඕනේ. හරිද? ඒකේ ඔයා දැන් මෙතන ගිහිල්ලා
අපි මේකට insert ගිහිල්ලා අපිට cover page එකක් අපිට මෙතන ඕන add කරන්න පුළුවන්. හරි cover page add කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කවුරුත් කරන්නේ නැතුව ඇති මේක තියෙන ටික ලෝඩ් කරනට අමතරව මේ more cover page on කියලා ඔයාලට ඕන නම් මේ අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මේ ගන්න document කිසිම tourism related නැති වෙන්න පුළුවන්. එතකොට document title එතකොට ඔයාගේ මේ document title එකේ ඔයාගේ company නම එහෙම දාගන්නත් පුළුවන්. නැත්නම් ළමයි ඔයාට custom cover page එකක් ඔයාට හදාගන්න පුළුවන්. custom cover page එක හදාගන්නවා නම් අපි මේක layout එකට ගිහිල්ලා break වලට ගිහිල්ලා next page එකට ගත්තොත් මම මේක ඒ කියන්නේ මම page section break එකක් ගත්තා. මේක එහෙනම් cover page විදිහට අපිට හදන්න පුළුවන්. cover page හදන්න මෙතන ඔය දීලා තියෙන මේ insert එකේ cover page වල මේ තියෙන දේවල් නම් ගොබ්බයි ටික. පට්ට ගොබ්බයි. මේවා හෙන ගොබ්බයි. ඒතර cover page එකේ කරන්න ඕන document title නම නෙමෙයි company නම ABC Travel Private Limited ඒ දේවල් කරන්න. එතකොට මේව කරන්න ලොකු වෙලාවක් නාස්ති කරගන්න එපා. එහෙනම් art work graphic work කරගන්න අපි පාවිච්චි කරමු සාමාන්‍යයෙන් කියාපු අපේ භාණ්ඩයක් තියෙනවා. මොකක්ද මේ භාණ්ඩේ? අපි නිකන් සාමාන්‍යයෙන් ඒකට තමයි අපි කියනවා අපි යනවා පොඩි වැඩක් කොට දාගන්න වෙබ්සයිට් එකක් තියෙනවා Canva කියලා. මේක ෆ්‍රී හැබැයි ඔයාලට සාමාන්‍යයෙන් මේකේ ෆ්‍රී වුණාට මේකේ ඔයාලට ලොගින් එකක් අරගෙන තමයි කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාගේ Gmail account එකෙන් ඔයාලා ලොගින් එකක් ගන්න පුළුවන්. මේකේ නම Canva හොඳේ. Canva try now මේ ඔයගොල්ලන්ට පෙන්නලා මේක ඉවරයි. මේක හැබැයි මෙමය ප්‍රොෆෙෂනල් මට්ටමේ ලොකු දේවල් කරන්න බෑ සාමාන්‍යයෙන්. කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා මම කියන්නේ මේකේ ෆ්‍රී එකේ. හරිද? ෆ්‍රී එකේ. පේඩ් එක ඇවිල්ලා මේකේ ගත්තත් පාඩු නැහැ පොඩි ගාණයි වෙන්නේ. හැබැයි මේ ලංකාවේ ඔය එක එක Facebook එකේ විකුණනවා මේ Canva 1 year license එක රුපියල් 900ක. රුපියල් 900කෙත් ඔය ස්ටුඩන්ට් ලයිසන් එක තමයි විකුණන්නේ. මේකට ගිහිල්ලා ඔයාගේ ලෝගෝ එකක් උනත් ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ලෝගෝ එකක් ගිහිල්ලා මම මේ ළමයිට පෙන්නන්න මේක පාවිච්චි කරනවා මේක. හරි. ඉතින් ලෝගෝ එකකට මේ ලෝගෝ එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මේ ටෙම්ප්ලේට්ස් මේ. දැන් අපි මේක කරන රොයල් කියලා. දැන් මේ ලෝගෝ එනවා. ඉතින් මේ ඔයාගේ නම ගහ ගන්න දින්න දැන් මේක. ඔයාගේ නම ගහලා නම ගහගෙන ඉවර වෙලා මෙතන ෂෙයා කියන එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? මේ ෆ්‍රී එකෙත් යම්කිසි ගේමක් ගහ ගන්න පුළුවන්. ඒතර ලෝගෝ හැබැයි මේ AI ලෝගෝ මේවා අසාර්ථකයි මේවා හැමෝගාම තියෙන ඒවා. ඒ හින්දා ඔයාගේ වෙබ්සයිට් එක කෙසේ වෙතත් ඔයාගේ ලෝගෝ එක ඔයාට හොඳ දක්ෂයි නම් ඔයා මේ දේ කරන්න. ඔයාට Canva එකේ uncommon දේවල් පාවිච්චි කරලා ඔයාටම එක හදාගන්න පුළුවන්. හැබැයි නැත්තම් මම නම් කියන්නේ ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් තියලා ඒ දේවල් කරගන්න. ලෝගෝ ඒ වැඩ ටික. හරි? ඊට අමතරව ඔයාට මේ තියෙන ඒවාම නම් කස්ටමයිස් කරගන්න පුළුවන්. පේඩ් එකේ මාර මීට වඩා මාර ඔප්ෂන්ස් තියෙනවා. මෙතන මට ටාගට් එක තියෙන ඇතර වට මේ මොකද්ද මේකේ ප්‍රධානම දේ ඇවිල්ලා මේකේ ඇවිල්ලා මූලිකම දේ මට මේකේ ලෝගෝ විතරක් නෙමෙයි. ඔයාට මේකේ ගොඩාක් දේවල් ටිකක් තියෙනවා. පෙන්නගන්න. දැන් අද අපේ මාතෘකාව ඇවිල්ලා මොනවද? අද Word එකේ පැකේජ් කරන එකනේ. එතකොට මේකේ අපිට තියෙනවා Word document උත් format කරගන්න. ඒ දේවලුත් තියෙනවා Word document උත් format කරගන්න. හරි? සාමාන්‍යයෙන් අපි මෙතන අපි දාමු tourism company cover page කියලා. මේ බලන්න මම කියන්නේ මෙන්න මේ වගේ. use this template. එකම දේ අර මේගොල්ලෝ අර මේකක් ඉල්ලනවා මේ trial එක activate කරගන්න නම් මම මේ බයිලාවක් මේගොල්ලෝ ගහනවා. I prefer team trial
එහෙම නැති එකක් අපි හොයාගමු පොඩි එකක්. මේ use this template කියන එකට ගියොත් ඔන්න ඕක තමයි වෙන්නේ. share report. ඉතින් මේගොල්ලන් ගොඩක් තියෙනවා ඔක්කොම මේ මම මේ trial එකේ මට මේක දෙනවා මම trial මම නැතුව පාවිච්චි කරන්න. එතකොට මේකේ මේ වගේ බලන්න සාමාන්‍යයෙන් මේ pro කියලා කියන්නේ free එකේ මේක ලැබෙන්නේ නැහැ කියන එක. මෙන්න මේ වගේ එකක් බලමුකෝ අපි. Customize this template. හරි. දැන් ඔයාලට මේක ටිකක් තියෙන්නේ කොහොමද? මේක තියෙන්නේ ටිකක් landscape mode එකේ. ඊට පස්සේ මේක ඔයාලට මේක change කරගෙන ඔයාලට මේ element ටික අරගෙන copy කියන එකට ගිහිල්ලා ඔයාලට මේකේ මේකට paste කරගන්න පුළුවන්. නැත්නම් ඒකට image එකක් විදිහට දාගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් Canva එකේ සාමාන්‍යයෙන් design කියන එකට ගිහිල්ලා design එකේ A4 tourism home එකට එනවා. travel cover page. travel cover page කිව්වම මේක pro. ocean. මේකත් pro එකේව available ගන්න අමාරුයි. 1 දැන් මට pro කොහොම pro ඒවා තියෙන්නේ. නෙමෙයි. අපි බලන්නකෝ මේ customize this template. දැන් බලන්න idea එකක් ගන්නකො. itinerary නිකන් destination කියලා ගහලා මෙන්න මේ විදිහට මේ යම් කිසි theme එකකට මේක යනවා. මෙන්න මේ වගේ design එකක් වගේ header footer වලට දාන්න පුළුවන් ඈ. කෙලිම header footer වලට දාන්න පුළුවන්. මට මේකත් පෙන්වන්න ඕන නා ඔයාලට. ඊට අමතරව අපි දැන් simple එක බලමු. pro මේකත් pro නෙමෙයි. දැන් මේකේ let's explore මෙහෙම ගහමු ABC travel Sri Lanka ඒක වලට මෙතනින් වාගේ මේක ඔයාගේ නම ගහ ගන්න කැමති දෙයක් price component එක ඕනම් අයින් කරගන්න මෙතන වාගේ website address එක ගහ ගන්න මේක ගහලා අපි මේක share කියන එකට ගිහිල්ලා මේක අපි download කියන එකට ගිහිල්ලා අපි download කළා කියන්නේ හරි download කළා දැන් මම මේක cover page කරනවා කියලා දැන් cover page කරන්නේ කොහොමද ළමයි මම මේක select කළා මම මේකේ design එකට ගිහිල්ලා page borders කියලා ගියා මේකේ page border එක නෙමෙයි අපි යන්න ඕන page color එකට ගිහිල්ලා fill effect කියන එකට ගිහිල්ලා picture කියන එකට ගිහිල්ලා select picture කියන එකට යනවා ගිහිල්ලා from a file කියන එකට ගිහිල්ලා මම select කරනවා මගේ download කරපු මේ blue මේක මම apply කළා. ඉතින් ඒක apply කළාම page board එක page color එක විදිහට fill effect එක හැටියට මෙතන මට දානවා මෙතනින් අපිට select කරන්න පුළුවන් කොතනද සාමාන්‍යයෙන් fill වෙන්නේ කොහොම මොන විදිහටද fill වෙන්නේ කියලා අපිට මේක set කරන්න පුළුවන්. එතකොට set as මෙහෙම කළාම පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් අපේ ගත්ත image එකයි මේ image එකයි අපිට size එක වෙනස් නම් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා අපිට පුළුවන් කෙලින්ම වෙනම page board එක කියලා හදන්න නැතුව pitch එකට ගිහිල්ලා this device කියන එකට ගිහිල්ලා අපිට
ඉමේජ් එක සිලෙක්ට් කළා. එතනදී මම පොසිෂන් එක හැටියට සෙන්ටර්ම දැම්මා. දාලා බලන්න ළමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්.